හරි සද්ද ඇහෙනවනේ හරි මේ කරන් යන් වැඩි පාටයක් ගමු මම කොහොමද කියලා දෙන්නම් අවුල් දැන් තිබුත් ඒවත් අහන්න අවුලක් ගන්න එපා කරගෙන යන්න. හරි හරි යම් පළවෙනි ප්‍රශ්නෙත් එක්ක යන්න. හරි මේක අඩි පැය 4ක් තියෙනවනේ දීලා ඔයගලන්ට. හරි මේ අර කටිය මම මෝරෝල් කරගත්තා කිව්වනේ ඒක නිසා අවුලක් නැහැ අයහන්න ඒක මේ හරි මේක කරන්න යන් මේක ගැන draw the front elevation depending on scale of full size and first angle වල given හරි කොරි මේකනේ හදන්න තියෙන්නේ මේ කියන විදිහට හරි මේක හදන්න හරි දැන් අර වීඩියෝත් මම දැම්මා අයි ඒ උනත් කියලා දෙන්න නේ මම කතා කරේ නෑනේ මේක උහෙන්නේ දැම්මේ මේක මෙහෙමයි හරිද අපි ඉගෙනගත්ත බබා ක්‍රමයටත් හදන්න පුළුවන් අමාරු කියන්නේ පට ගාලා හදන මෙතඩ් එකටත් කරන්න පුළුවන් හරිද මේකේ හදාගද්දී ඉස්සල්ලාම ඔලුවට එන්න ඕන මොකද්ද මම කිව්වා සාමාන්‍යයෙන් අර මතකද දෙවෙනි දවසේ කතා කරපු දේවල් යම් කිසි නිර්මාණයක් කරන්න අපි කොටස් වලට කඩාගෙන හිතන්න කියලා මං කිව්වේ හරිද ඒකෙදි ඔයාට මුලින්ම ඔලුවට එන්න ඕන දේ තමයි මේක දැක්කේ හැටි අම්මට සිරි මේක සමමිතික එකක් කියලා ඔලුවට එන්න ඕන හරිද එහෙමනම් ඔයාට පුළුවන් මේක අනිවාර්යෙන් මිඩ් ප්ලේන් එකකින් හරි පටන් ගන්න හරි නැත්නම් භාගයක් හදලා මිරර් කරන වැඩෙන් හරි කරගන්න හරිද අනිවාර්යෙන් ඔය දෙක තමයි සාමාන්‍යයෙන් හරි මැද්දෙන් යනවා නම් වැඩේට බහින්න තියෙන එකම විදිය හරිද හරි මේක යන්න පුළුවන් ක්‍රම කීපයක් තියෙනවා හරිද නිකන් අපි ජෙනරලි මේ වැඩේ කතා කරොත් දැනට මම මේක ඉන්න ෆොටෝ එකක් ගන්න නැත්නම් කරන්න යන්න කලින් වැඩේට බහින්න කලින් මම නිකන් කියන්න එක්කෝ යාට පුළුවන් දැන් මේක සමහර ඩයිමෙන්ෂන් ගන්නත් පුළුවන් අපිට අවුල නැතුව මේ කියන්නේ හිතලා වගේ මේ එහෙම පුළුවන් නේ සමහර ඇසියුම් කරලා ගන්න කියලා තිබ්බනේ ඔව් මම මෙතන ඔව් මේකනේ ඔක්කොම දීලා වගේ මේක මෙහෙමයි මම මෙතනදි කියලා දෙන්නේ මේ හරි 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 ඕනේ හරි හරි ඒක අවුලක් නැහැ මෙතනදි මං හරි හරි එල අවුලක් නැහැ ඔව් එහෙම මෙතනදි මේ මං පුළුවන් තරම් මේ මිනුම් වලට යන්න නෙමෙයි බලන්න මේක හදන විදිය කියලා දෙන්න මම මිනුම් වලට කිව්වොත් වෙලා යනවානේ මිනුම් වලට දාගන්න එක ගේමක් නැහැනේ හරි මේකෙදි මෙන්න මෙහෙමයි මේක ඇත්තටම හදන්න පුළුවන් විදිය ගත්තොත් මේක පල්ලෙහා හදලා මෙහෙම මේ පැත්තට යන එක තමයි ලේසිම විදිය. හරිද? මේක හදන් කරන එකත් අවුලක් නැහැ. මේක හදාගෙනත් කරන්න පුළුවන්. හරිද? මේක මේ පැත්තෙන් මෙහෙට වහින්නත් පුළුවන්. දෙකෙන් කොහොමත් එකයි. ලේසි මේ පැත්තෙන් හදාගෙන යනවා නම් මම මේකෙදි මුලින්ම කියලා දෙන්නම් අර මම කියලා දීපු මෙතඩ් ඔක්කොමත් එක්ක කොහොමද වැඩේ යන්නේ කියලා. හරිද? හරි. ඉස්සෙල්ලාම ඕකෙදි මං කරගන්නේ හරිද? මෙන්න මේ යට එක්කෙනා ඉන්නවනේ. හරිද? මේ යට එක්කෙනා මේ පේපරේ ඔයගොල්ලෝ එකපාරක් තනියෙන් කරගන්න මේ මං කියලා දීපු ක්‍රමත් එක්ක. හොඳ එතකොට ඔයගලන්ට මේක ආයෙ එඟට හොඳට හුරු වෙනවා. මේ යට එක්කෙනා ගන්නකො. අපිට මේ යට එක්කෙනාව ඇත්තට හදන්න පුළුවන් ක්‍රම දෙකක් තියෙනවා. හරිද? මතකද? එකක් ඇවිල්ලා අපේ අයට පුළුවන් මොකක් හරි ප්ලේන් එකක් අරගෙන හරිද? ඒ කියන්නේ ඔයාට දැන් අර උගන්න ඉගෙන ගත්තේ මේ බේසික් එකේ ඉඳන්ම සහ ඔප්ටිමල් විදිහ වෙනකම්ම හදන්න පුළුවන්. හරිද? සාමාන්‍ය අපි හදාගන්න විදිය තමයි මෙන්න මෙහෙම. ඔයාට මෙහෙම හදාගෙන ඔයාට පුළුවන් මෙතනදි මොකද්ද කරන්නේ? ස්කෙච් එකක් ඇඳලා මැද්දෙන් ස්කෙච් එකක් ඇඳලා ඔයාට මෙන්න මෙතන පුළුවන් අපිට මේක දාලා මේ කෝන රෙක්ටැන්ගල් මේ පැත්තට දාලා ඩයිමෙන්ෂන් ඉතින් දාගන්න පුළුවන්නේ. මෙතන ඩයිමෙන්ෂන් එකයි මෙතන ඩයිමෙන්ෂන් එකයි මාක් කරගෙන කොහොමද මේ ඩයිමෙන්ෂන් එක හරියනම් මේක ඔටෝ හරියන්න එපේ. හරිද? ඔයාලට පුළුවන් මොකක් කරන්නද මේකත් මේ පැත්තට මිරර් කරගෙන 2 එකක් ගහුවානේ. මේකත් මිරර් කරන්
ඕම කරන්නත් පුළුවන්. හරිද? ඒක මිරර් කරත්තා. එතකොට මේ දෙක විතරක් එක්ස්ට්‍රූඩ් කරා. ඔය යට කෑල්ල හදාගන්න. හරිද? ඔය අපි දන්න සිම්පල් විදියට ගියාම හදාගන්නේ ඔන්න ඔහොමයි. හරිද? ඊට පස්සේ කට් එක දානවා නම් පුළුවන්. කෙලින්ම ස්කෙච් එකේ ගියා. ඔතන හෝල් දෙක දැම්ම. ඒතර අනිවාර්යෙන් ඕක හරි මැද්දෙන් එන්න ඕන. එතකොට හරි මැද්දෙන් එනවා නම් මැදිවල් හොය හොය ඉන්න ඕනෙත් නෑ. මෙහෙම ගියා. මෙතනින් සෙන්ටර් එක ආවා. සෙන්ටර් එකෙන් මෙතනින් දැම්මා. අපි දුමු එන 10ක් කියලා. දාලා ඔයාලට මෙන්න මේ ගැප් වෙන තොර වෙනසක් වෙන්නේ. මේ ගැප් එක අපි දුමු 20ක් කියලා දීලා තියෙන්නේ. ඒ ගැප් එක උතන දුන්නා. අර 20 නෙමෙයි දීලා තිබ්බේ මෙන්න මේකෙනුත් මැද්දනේ ගන්න ඕන. මේකේ මැද්දේ ගන්නවා කියන්නේ ඔයාලට පුළුවන් ටක් ගාලා මේ වගේ මේ රේඛාවක් දාලා මෙන්න මෙහෙම ගියාට පස්සේ මේ සෙන්ටර් එනවානේ. රවුම කොයි හරි ඇද ගන්න. මේ සෙන්ටර් එක මෙන්න මේක සෙන්ටර් එකට shift එක ඔබාගෙන මොකද කරන්නේ? සෝරි මෙතන ගන්න බෑ වෙන්න මේක දීලා තියෙනවා 20ක් කියලා. ඒක ඩිලීට් කරන්න හරි. හරි. තේරුණාද කරුවේ? ඉන්න මං කිය. මෙතනදී කරේ ඔහොමද තියෙන්නේ. මෙතන කරේ දැන් මෙයාව අපිට මැද්දට ගන්න ක්‍රමයක් නේ ඕන. ඔයාලට මැද්දට ගන්න පුළුවන් අපිට මේ ඩයිමෙන්ෂන් එක දීලා මැද්දෙන් ගන්නත් පුළුවන්. එහෙම නැතුව ඔයාලට කෙටි ක්‍රමයක් තියෙනවා මොකද්ද? ටක් ගාලා මේ රේඛාව ඇඳගෙන මෙන්න මේ පොයින්ට් එක කියන්නේ මෙයාගේ සෙන්ටර් පොයින්ට් එකයි මේකයි shift එක ඔබාගෙන මේ කෝඉන්සිඩන්ට් කරන්න. එතකොට මේ ඇත්තට මේ මොනවද මේ අත්තර අවශ්‍ය වෙන දේවල්? මේ ඇවිල්ලා ස්කෙච් එකේදී අපි ඉගෙන ගත්ත දේවල්. අන්න ඒව තමයි මෙතනදී පාවිච්චි කරන්නේ. ස්කෙච් එකේදී මම අර කියලා දුන්නේ රෙෆරන්ස් කියලා. රිෆරන්ස් කොහොමද අපි පාවිච්චි කරගන්නේ? රෙෆරන්ස් නෙමෙයි සෝරි රිලේෂන්ස්. හරිද? මේ රිලේෂන් පාවිච්චි කරලා කරගත්ත වැඩක් තමයි මෙතනත් කරන්නේ. හරිද? ඔය රිලේෂන් එක මම මුලදී සෑහෙන කියලා දුන්නෙත් ඔන්න ඕකයි. ඔයාලට ඩ්‍රෝයින් එකක් ටක් ගාලා හදාගන්න පුළුවන් ඔන්න ඔය වගේ කෙටි ක්‍රම පාවිච්චි කරලා. හරිද? මොකද නැත්තම් ඕගොල්ලෝ ස්කෙචින් වලදී ඩ්‍රෝයින් වල ගොඩක් අය මොකද්ද කරන්නේ? නෝමලි රවුමක් අඳින්නේ මෙහෙමයි ඔය ටික විතරයි කරන්නේ. නැතුව ආට රිලේෂන් හරියට පාවිච්චි කරගන්න ඕගොල්ලෝ අනිවාර්යෙන් දැනගන්න ඕන. මොකද මේ ඔය ටික ඕගොල්ලෝ සාමාන්‍ය මම දන්න දරුවෝ රිලේෂන් ටික සෑහෙන දුරට කියලා දුන්නා ඕගොල්ලන්ට මේ ඕගොල්ලන්ට ඒතොර සෙටප් වෙන විදියට. හරිද? ඊට පස්සේ එහා පැත්තේකම ගහ ගන්න පුළුවන් ඔයාට. කියන්නේ මේ දන්න ක්‍රම වලින් ගියාම. හරි මම මේ කියලා දෙන්නේ. මේකම මිරර් කරගෙන මේක මිරර් කරන් ඊට පස්සේ ෆීචර්ස් කියලා එක්ස්ට්‍රූඩ් කට් එකක් දානවා මේක. මේක ත්‍රූ වෝල් එකක් හරි දාන්න. හරිද? දැන්ට ත්‍රූ වෝල් එකක් දාන්න. හරිද? බ්ලයින්ඩ් කර කර ඉන්න ඕනේ නැහැ. හරිද? ඔය යටේ කොහොම කරගන්න තේරෙනවනේ. ඕගොල්ලෝ කොහොමද කරේ නැත්නම් වෙන මොකක් හරි ක්‍රමයකටද? ඈ? සම්පූර්ණ සොලිඩ් එක ඇදලා යටින් කට් එක දැම්මා. හරි. විරාජ් කොහොමද ගියේ? මාත් ඔහොම තමයි ගියේ. කෑලි දෙක වෙන වෙනම ගිහිල්ලා නේ. හරි. ඔව් ඒක නෑ නෑ මම ඕකේ මේ මික්සර් එකක් දාලා ඕක ඇඳලා ඔව් ඒක ඇඳලා ඕකේ ඔය සෙන්ටර් ලයින් එක මම ගහගත්තුනේ. ආහා. ඒ සෙන්ටර් එකට තමයි අර මේක කරන්න කිව්වේ. ආහා. ඊට පස්සේ පොඩක් අතල්ද මේ ප්ලේන් එකක් එහෙම දාලා වැඩේ කොට කලා ගන්නවා වැඩේ හැබැයි නෑ නෑ අවුලන්නේ වැරදුනොත් ප්‍රශ්න වැරදින්නේ නෙපේ නැත්නම් තේරෙන්නේ මේ හරිද ඔය ගියේ ඔය විදිහට දැන් ඔයගොල්ලෝ ගිහලා තියෙන කට් වලට කියන්නේ තාම අර ඒක ඇත්ත තමයි ඒක කරන්න තමයි හුරු වෙන්නේ නැත්නම් එකපාර බොක් ගාලා එන්නේ නැහැ ඉතින් එහෙම වෙනවනේ ඉතින් ගේම නෑනේ මේ ඒක ප්‍රශ්නයක් නෑ ගිය පාරවල් දෙක ඕගොල්ලන්ට දැන් මම කියලා දෙන්නේ මේ වගේ එකක් ආවට පස්සේ පට ගාලා යන්න ලේසිම ක්‍රමය තමයි ළමයි ඕ වගේ එකක මේ බලපංකෝ මේකමනේ බං ඩිවලොප් වෙලා මේ පැත්තට යන්නේ. ඒ කියන්නේ මැද ප්ලේන් එකේ ඇඳෙන්නෙත් මේකමනේ. හරිද? මිඩ් ප්ලේන් වල තියෙන ලොකුම වාසිය ඕකයි. එක ෆේස් එකක් ගහගත්තොත් හරිද? ඔය ෆේස් එක තමයි ලොවෙත් ඉන්නේ. එතකොට කරන්න තියෙන්නේ සෙන්ටර් ලයින් එකක් ගහගන්න. කන්ස්ට්‍රක්ෂන් දාගන්න. ඕක මොකද කරන්න තියෙන්නේ? ඔයා අඳ ගන්න ඕන ඔන්න ඕක. ඔය මම ඕගොල්ලන්ට නිකන් තව ක්‍රමයක් කියලා දෙන්න කියන්නේ. ඕගොල්ලන්ට දැන් ඉස්සරහට කැමති ඉන්නේ දැන් මේ ඩිසයිනර් කෙනෙක් විදිහට යන්න නම් මේ ඕගොල්ලෝ ඔය අඳිද්දි ස්පීඩ් මෙතඩ් පාවිච්චි කරනවා. ඒ කියන්නේ දැන් ඔය තියෙනවා සොලිඩ් මේ ස්පීඩ් ඩිසයිනර්ස්ලා වගේ. හරිද? ඒතර එක්තරා කැටගරි එකක. ඒගොල්ලෝ ඇවිල්ලා නිකන් අර ස්කෙච් එක ගහනවා අර මේ
හරියටම කෙටිම පියවරකින් ගහන උන් ටිකට තමයි මේ ස්පීඩ් ඩිසයිනර්ස්ලා කියන්නේ. හරිද? එතකොට ඒ වෙලාවට ඕගොල්ලෝ කරන්න ඕන දෙයක් තමයි ඒගොල්ලන්ගේ තියෙන විශේෂම ලක්ෂණය තමයි එයාලා ගොඩක් පාවිච්චි කරන රිලේෂන්ස්. හරිද? දැන් මේ වගේ එකක් අඳින්න ගියාම ඔය ටක් ගාලා උන්නොහම හැඩේ ඇඳ ගන්නවා ඒගොල්ලෝ. හරිද? උන්නොහම හැඩයක් ගහ ගන්නවා. හරිද? දැන් මේක බැලුවට යකෝ මේ වැරදි කියලා තේරෙනවා. හැබැයි වෙන එක්කෙනෙක් හිමින් සැරේ ගහන එකට වඩා ස්පීඩ් මේක. හරිද? ගහ එක එක්කෙනාට විදිහයි. දැන් මේක වාට ටක් ගාලා පුළුවන් මෙතනට ගිහිල්ලා මේකෙන් හදාගෙන දැන් මේවන හැදිලා තියෙන්නේ. මේ විදිහට ටක් ගාලා වර්ටිකල් කරගන්න ඒවා ටික ටක් ගාලා හදාගන්න පුළුවන්. ඔයාලට ෂුවර් නැත්නම් ටක් ගාලා වර්ටිකල් කරගන්න තියෙන්නේ. හරිද? කරා ඊට පස්සේ ඩයිමෙන්ෂන් එක ටක් ගාලා ඒ වෙලාවෙම දැම්මා. හරිද? ඩයිමෙන්ෂන් එක ඒ වෙලාවෙන් දාලා එතන සෙටප් කරගත්තා. මෙතනදී ටක් ගාලා මිරර් එකට ගියා. මිරර් එකෙන් ඕක දාගත්තා. මේ සිලෙක්ට් කරන ඒවා ළමයි මේ මෙහෙම සිලෙක්ට් කරන්න එපා එක එක. තනිකර මේ මෙහෙම ටක් ගාලා ඇදලා දාන්න. හරිද? දැම්මා ඕක කරා. වැඩේ හරි. දැන් ගියා ෆීචර්ස් එකට එක්ස්ට්‍රූඩ් බොස් එකෙන් මිඩ් ප්ලේන් එකට ගිහිල්ලා මිඩ් ප්ලේන් එකෙන් හදන්න අපි ඉතින් මොකක් හරි ගන්න මම මතකත් නැහැ. ඔය තියෙන ගාන හදාගන්න. වැඩේ හරි. හරි ඒතර මේක දෙපැත්තටනේ මේ කො මේ දෙපැත්තටනේ අර මේ 32 එන්නේ 32 කියන්නේ සෝරි හෝල් එක. ඒතර හෝල් එක මේ පැත්තට ගහගන්න. හරිද හෝල් එක දාගන්න මම මේකෙදි මම අතන මෙන්න මෙහෙම මෙතඩ් එකක් පාවිච්චි කරනවා. හෝල් එකට දෙකක් ගහන්නෙත් නෑ. තුනක් ගහලා දැන් මිඩ් ප්ලේන් මම පාවිච්චි කරේ මම. ෆීචර්ස් ගිහලා එක්ස්ට්‍රූඩ් කට් ගිහිල්ලා මිඩ් ප්ලේන් එක මේ ඉතින් ත්‍රූ හෝල් එකක් දානවා. උඩින් ගහුවි ත්‍රූ හෝල් එකක් දාලා ඔයාලට කැමති නම් ස්කෙච් එකෙන්ම කරන්න පුළුවන්. ඒකයි මම කියන්නේ මේ පැති තියෙනවා ඈ ගොඩක්. ස්කෙච් එකේ නැතුව ඒ කට් එක්ස්ට්‍රූඩ් එක කොහොම තියාගෙන මිරර් ප්ලේන් එකක් ගිහිල්ලා ටක් ගාලා මේ ප්ලේන් එකක් ගන්න. මෙන්න මේ ප්ලේන් එක අරගෙන ෆීචර් විදිහට මේ කට් එක දෙන්න. එතකොටත් ගාන්න ගන්න පුළුවන්. ඇඳ ඇඳ ඉන්න ඕනේ මම එකක් තියලා ඒක මිරර් කරලා ගත හැකියි. හරිද? තේරුණාද? එහෙම යන්නත් පුළුවන්. ඕකේ. හරිද? මේ මම හැම මගුලම කියලා දෙන්නේ එතකොට මේ උගලන් තේරෙන නිසා. සහ මේකෙදි තව තියෙන ස්පෙෂල්ම වාසිය තමයි ඔයාලට පේනවද දන්නේ මේ මෙන්න මෙතන මෙන්න මේ කෑල්ලත් ඔය හා සමාන එක්කෙනෙක්නේ. හරිද? ඔක ටිකක් කල් ඇඳහම ඔයාලට හුරුව තේරෙන්න ඕන මේ තනි එක්කෙනාවම යුනිට් එකම එකම ස්කෙච් එකේ ගහගත්තා නම් ඕක දෙපාරකට එක්ස්ට්‍රූඩ් කරන්න පුළුවන්. මොකද මම ඔය හැම දෙයක්ම කියලා දුන්නානේ. ඕගොල්ලන්ට මම කියලා දුන්නා ඔය රිලේෂන් කතා කියලා දුන්නා. ඊළඟට මෙන්න මේ වගේ මෙතඩ් මිරර් මෙතඩ් එකෙන් කරන විදිය කියලා දුන්නා. තව මම ඔයගොල්ලන් ලස්සන දෙයක් කියලා දුන්නා. එකම ස්කෙච් එක ක්‍රම කීපයකට අපිට ෆීචර්ස් කීපයකට පාවිච්චි කරන්න පුළුවන් විදියක් තියෙනවා කියලා. හරි මතකද එහෙම කිව්වා? මතකද? දෙවෙනි දවසේ හරි තුන්වෙනි දවසේ කිව්වේ. නැත්තම් නෑ ඕගොල්ලෝ මීටරද? මීටරනේ අර මං කිව්වේ මේ අපිට මල්ටිපල් පර්පස් වලට යූස් කරන්න පුළුවන් කේස් එක. එතකොට ඔය වැඩේ තමයි අපි මෙතනදී කරන්නේ. හරිද? එතකොට කරන්න මෙන්න මේ ස්කෙච් එකට ගිහිල්ලා එඩිට් ස්කෙච් එකට ගිහිල්ලා තිබ්බ කොහොමද? හරි. මොකක්ද යන්න තිබ්බේ? හරි. ඔය ටිකක් ඒක මේ යටටම එනෝනේ යට කෑල්ල. යටට නේද? ඔය යටටම එනවා. යටට නගාවුනේ යටටම කියලා පෙන්නලා තියෙනවා. හරි 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 අවුරුද්ද 30 ගාන එක අයින් කරා. එතනට දුන්නා මේක. හරි. ඕක දුන්නා. හරිනේ ඉතින් ෆීචර්ස් ගියා. මූ පොඩි යට ඒවා ටික ඩෙවලොප් කරලානේ. මෙහෙම ආවට බය වෙන්න එපා. ඔය එරර් එනවා දඩ බඩ ගාලා. ප්‍රශ්නේ කොහෙද කියලා අරගෙන කරන්න තියෙන්නේ. ඔකත් අයින් කළා දාන්න. ස්කෙච් ඔක්කොම අයින් කරන්න එපා මේ ස්කෙච් එක තියාගන්න. ඒක අවුලක් නැහැ. හරි දැන් ස්කෙච් එක තියනවනේ. දැන් ඕකට ගියා ෂූට් ගියා සෝරි. ස්කෙච් එකේ ඉඳගෙන ඔයා
ස්කෙච් එකකින් ගියා features එකේ extrude ගියා අපි මුලින්ම move හදමු තින් feature ඇවිල්ලා මේ කොහොමද තින් feature එකනේ පොඩ්ඩක් අයි තින් feature එකනේ බලන්න හරි එහෙම මොකක් හරි දැක්කනේ කලින් ඒ තින් feature එක ආවන එකපාරටම ඒ මොකක් හරි එකපාරට විදි සමහරවිට මෙයා crack නේ full original software නෙමෙයිනේ ඔය බුල කෙලින්න සමහරවිට දැක්කනේ එකම වැඩේනේ කරේ ඒ කියන්නේ කලින් ඉවද්දි තින් feature ආවා දැන් උපද්දි ගානට හරියට එනවනේ ඒ වගේ වෙලාවට මේ කලබල වෙන්න එපා ඒ වෙලාවට තේරෙන්න ඕන තමා දැන් යන විදිය හරිනම් ප්‍රශ්නයක් නැහැනේ ඒ වෙලාවට ආයි ටක් ගාලා ඒ feature එක delete කරලා sketch එක තියලා හොඳේ sketch එක පිටින්ම අයින් කරන්න එපා feature එක විතරක් delete කරලා ආයි feature එක කරන්න එතකොට ගානට එනවා අවුලක් වෙන්නේ නැහැ හරි අවුලක් නැහැ නේ ආවනේ ආයි මොකද කරන්න තියෙන්නේ මේකට ගියා ආයි extrude එක දෙනවා මෙයාට ඒකට දෙන්න අපි දන්න කීයද 50ක් වෙගමු මම දන්නේ 50 වැඩි නේ කියදෙමු හරි ඕක දෙන ඊට පස්සේ හරි වැඩ දෙකම ඉවරයි ඊට පස්සේ තියෙන ළමයි රවුම ගහන වැඩේ මට මතක විදිහට මෙන්න මේ මෙතන ඉඳන් 35 30ක් ඈතින් තමයි ඕක තිබ්බේ හරි එතකොට රවුම ගහන ප්‍රමාණයට ඒක තියාගන්න තියාගෙන ෆීචර්ස් කියලා මේකට එක්ස්ට්‍රූඩ් දෙන්න. ඔය එක්ස්ට්‍රූඩ් එක දෙද්දි ඔයා මේ වෙලාවේදී මතක් කරගන්න දැන් මෙන්න මෙහෙම ඔළුව හදාගන්න. හරිද? දැන් මෙතන කට් එකකුත් තියෙනවනේ. ඔයාගේ ඔළුවට එන්න ඕනා මේ වෙලාවේ කට් එක දාද්දී එක පාර කරන්නත් පුළුවන් නැත්නම් පියවර දෙකට කරන්නත් පුළුවන්. හරිද? එකපාරින් කරනවා නම් මොකද කරන්න තියෙන්නේ? ස්කෙච් එකට ගියා ස්කෙච් එක ඇඳගත්තා. ඒ විදිහට ඒක එක්ස්ට්‍රූඩ් කරා. ප්‍රශ්නයක් නැහැනේ. එහෙම නැත්තම් කරන්න ඕන එක්ස්ට්‍රූඩ් එක එකපාරක් යනලා ආයි මේ උඩ ප්ලේන් එක සිලෙක්ට් කරලා ඒකට රවුමක් යනලා ඒක කට් එක දාන්න ඕන. එතන වැඩ දෙකක් කරන්න වෙනවනේ. එතකොට ටිකක් කාලය වැඩි යනවනේ. කියන්නේ පියවර හරි වුණාට කාලය වැඩි යනවනේ. හරිද? මේ මොඩල් එක හදන්න ප්‍රොසෙස් එක වැඩි යනවනේ. ඒක නිසා එහෙම කරන්න එපා. තනියකට ගිහිල්ලා ෆීචර්ස් ගිහිල්ලා ෆීචර් වලින් ළමයි මේක මිඩ් ප්ලේන් නැතුව යන්න up to the surface හරි up to the vertex පාවිච්චි කරා. මේ ඔක්කොම කියලා දුන්නේ ඒකනේ. මෙතන නා පාවිච්චි කරා. vertex එක කියන්නේ තිතක් කියන එක. මතකද? ඕක දැම්මා. දැන් ඔළුවට එන්න ඕන මෙහෙම දෙයක් කරගත්තාම රවුම ලස්සනට එන්නේ නැහැ. හැබැයි මේකෙදි ඔයාලට හොර වැඩ දෙකක් කරන්න පුළුවන්. හරි ජරා වැඩේ තමයි කොහොමද කරන්නේ? ස්කෙච් එකක් ගහලා මේක ඇවිල්ලා නිකන් කැත වැඩක්. හරි කැත වැඩේ කියන්නේ එච්චර ක්වොලිටි වැඩක් නෙවෙයි. හරිද? ඔයාලට පුළුවන් මේක මෙන්න මෙහෙම කරන්න. හරිද? උහුම කරලා මේ එතන ඉරක් ගහගමුකෝ. මම මේ හොඳ ක්‍රමයේ ලස්සන ක්‍රමයේ ඔක්කොම يعني ජරා ක්‍රමයේ ඔක්කොම කියලා දෙන්නේ. ඒකෝට මොකක් හරි ක්‍රමයක්නේ. හැම වෙලාවෙම හරිම දේ කියලා කරන්නත් බෑ. සමහර අවස්ථාදී දැන් උතුම් ගන්න ඔය පෙරේදා වැඩක් ඇවිල්ලා මේ ඒත් වෙන කෙනෙක් වැඩක් එයාට මේ වැඩේ වෙනස් කරගන්නම විදියක් නැහැ. කියන්නේ මොකක් හරි කෑල්ල ඩිලීට් කරාට පස්සේ මුළු පාර්ට් එකම ඩිලීට් වෙලා යනවා. මේ තියෙන චූටි කෑල්ලක් අයින් කරගන්න විදියක් නැහැ ෆීචර් එකේ. දැන් මාත් බැලුවා ඇත්තට මේක මේ වෙලා තින්නේ ඒ ෆීචර් එකම රෙෆරන්ස් කරන් තමයි ඉතුරු ටික හදලා තියෙන්නේ. කරන්න පුළුවන් හොඳම වැඩේ තමයි ඒ උඩ කෑල්ලට නිකන් කොටුවක් ඇඳලා ඒක කට් එකක් දාන්න. ඒතකොට ඒ කෑල්ල ඇත්තටම මුල් එකේ පේන්නේ නැහැ. හැබැයි කැත වැඩක් තමයි කරලා තියෙන්නේ. ඒ වුණත් බේර ගන්න අන්න ඒ වගේ ප්‍රයෝජනවත් ටූල් පාවිච්චි කරන්න එනවා. ඒ නිසා මේ ඒක ගණන් ගන්න එපා. ඒ වැඩ නරකයිම නැහැ. අවශ්‍ය වෙලාවට හොර වැඩ පාවිච්චි කරලා අපිට වැඩ කරන්න පුළුවන්. හරිද? ඕක ගිහිල්ලා කොහොම දාගන්නත් පුළුවන්. හැබැයි එහෙම වුණොත් මේ මෙතන කැතයි. හරිද? පේනවනේ. මෙතන පේනවනේ. අය මේ මර්ජ් වෙලා නේද? සෝරි. මර්ජ් වෙලා තියෙන්නේ කැතර පේන්නේ නැහැ. කැතර පේනවා මෙන්න මෙතන මේ. පාර්ට් එකක් විතර වෙනම පේනවනේ මේ මෙතන මේ. හරිද? ඔයාට මේක 3D print එකක් කරගන්න නම් මේක ප්‍රශ්නයක් නැහැ. හොඳේ. දැන් මේක අපිට පෙන්වන්නත් එපේ. මේ කාට හරි පෙන්වනවා නම් ඉතින් මේ වගේ වැඩ පාවිච්චි කරනවා. මේ වගේ මොකක් හරි 3D print එකක් කරගන්න. මොකක් හරි මේ වැඩ වගේ වැඩකට මේ වගේ මේ මැච් එකක් අවුලන්නේ නැහැ. හරිද? මේකෙදි තොටක් ගාලා කරන්න පුළුවන් ලීසින් වැඩි තමයි මේ මෙන්න මේකට ගිහිල්ලා මෙන්න මෙතන ස්කෙච් එකක් ගහන්න මම මෙන්න මේ කියලා දුන්න මතකද දන්නේ මේ මතක නෙමෙයි අනිවාර්යයෙන් මතක වෙන්න ඕන මේ වගේ up to the surface කතාවලදී මම මෙන්න මේ ක්‍රමේ පාවිච්චි කරන්න කියලා දුන්නා ස්කෙච් එකට ගිහිල්ලා convert entirely sorry ස්කෙච් එකක් වෙන්න දාලා ඒකට දෙනවා මොකද්ද
මේ රවුම කන්වර්ටෙන්ට් ID වෙන්න කියලා එක්ස්ට්‍රූඩ් පොස් එකක් දාන අපුදු සර්විස් එකක් විදියට වර්ටෙක්ස් නෙමෙයි සෝරි ඕෆ්සෙට් අපුදු සර්විස් එක මේක දෙනවා දීලා මර්ජ් එක දීලා ඕකේ දෙනවා හරි වැඩේ නා හරි ප්‍රශ්න නැතුව ගන්නට එනවා තේරුණාද හරි මේ මෙහෙම බලමු ගන්නට එනවා හරි ඔය ටික හරි ඊට පස්සේ තියෙන ඉතින් හෝල්ඩ් එක දාන්න ඒක ඉතින් මහා කජ්ජක් නෙමෙයි හරි හෝල්ඩ් එක දාන්න එතකොට ඔයාලට තේරෙන්න ඕන මේක මැද්දෙන් පැලුවාම ඔන්න ඔය කියන කතාව තමයි තියෙන්නේ කියලා හරි කොහොමද මැද්දෙන් කෑල්ලක් කවලා දෙන්නේ ඕක තමයි තියෙන්නේ නෝන හරිද ඔයාලට මෙතනින් බලා ගන්නත් පුළුවන් ඔය හදපු එකමද ආවේත් කියලා තේරුණාද මේක කියපු ඉතින් ඕකේ. හරිනේ විරාජ් අවුල නැන්නේ හරි යන් අපි ඊළඟට කවුරු තව කෙනෙක් ජොයින් වුණාද එකපාරටම ගිහිල්ලා කෙනෙක් ආවද නැත්තම් දෙන්නයි ඉන්නේ තුන්දෙනාම ඉන්නවා එලගිරි තුනම කියන්නේ මේ කවුද ගිහන්නත් ඉන්නවා කවුද ගිහන්නේ මම නමවත් නැහැ හරිනේ හරි මේ හරි ඒක හරි ඒ ගිහන්නේ අහන්න උන්නේ නැහැ මොකද අවුලක් නැහැ නේ වාට හෙලෝ අවුලක් නැහැ සර්. අවුලක් නැහැ එහෙනම් අවුලක් නැහැ කට්ටිය කරගත්තා නැති මම දන්නෙත් නැහැ කිව්වම දන්නේ එක්ස්ෑම් එකක් තිබ්බ කියලා නැත්තම් කලින් එහෙම මතක් කරගෙන යන දවසක් දාලා අන්න එහෙම දෙයක් නම් මේ මට කියන්නේ නැහැ මම මේ වෙලාවට නොහිතා මේ මතක් කළා හරි දෙනවා ඔක්කොම ටික මට විරාජ්වත් කිව්වේ නැත්තම් මේ මං කික් කරනවා මේ වැඩේ අයි මොකක් හරි මතක් වෙන කට්ටියට හරි මේක බලමු මේක තියෙන්නේ draw the front elevation මේ මේක නම් මේ ඇඳපු එකක් වගේ මේ අපි මෙහෙම එකක් කරානේ මෙන්න මේ වගේ elevation plan scale අපි ඕකම ඇන්දනේ. ඔව් මේක නැන්දා මේක මම මේ ට්‍රේන් එක මේ කට්ටිය විදියෝ. ආව් මම ට්‍රේන් එකේ ෆොටෝ එකකුත් එවුවා මේ අර ටැන්ජන්ට් පේන්ට් එකේ වැදගත්කම පෙන්නලා මේ තියෙන ටැන්ජන්ට් එකක් ගාලා හරි අන්නේ එහෙම කියන්න පුළුවන් වෙන්න ඕනේ ඒ කියන්නේ පොඩි ඒක මේ ඔළුවේ තියාගෙන ඒ කියන්නේ මෙහෙම බැලුවාම මෙතන ටැන්ජන්ට් එකක් ගහපු ස්කෙච් එකක් කියලා නිකන් ඔළුවේ තියාගෙන ඒකට අර පොඩ්ඩක් අර හැම වෙලාවෙම දේවල් බලද්දි මේ ඒ කියන්නේ කවුරු හරි මෙතන ඉන්නවා නම් කෙනෙක් ඩිසයිනර් කෙනෙක් වෙන්න මේ එයාට මං කියන්නේ කියන්නේ දෙයක් ගත්තාම අතට මේ අම්මට සිට මේක මේ මෙහෙම එකක් ගහලා කරා කියලා නිකන් පොඩ්ඩක් ඒක නිකන් චුට්ටක් ඇඟේ තියාගන්න මේ වැඩේ ඒ ස්කිල් ඒ කියන්නේ ඒ පුරුදු වෙන හිතෙන විදිය මේ ඔයාලට සෑහෙන ඉස්සරහට ඕන වෙනවා සහ මේ ඔයගොල්ලන්ට මං කියන්න හැම වෙලාවෙම ඩිසයිනර් කෙනෙක් වෙන්න solid works එක හොඳට ඉගෙන ගන්න මේ එළියට ගියත් ඉන්ජිනියර්ස්ලා ඉන්නවා මේක බැරි හරිද ඇත්ත කතාව දැන් මගේ අපේ කම්පැනියේ එක ඉංජිනේර කියලා සති දෙකක් ගියා එයාට කම්පැනියෙන් අපිට දුන්න ඒ ඌට දීලා තිබ්බේ මේ සති දෙකක් කරගෙන වීඩියෝ සීරීස් එකක් දීලා වීඩියෝ සීරීස් එක ඔක්කොමලා solid works පුරුදු වෙන්න හරිද ඉතින් අර එහෙම කේස් එකකුත් තියෙනවා හරිද ඉංජිනේර්ස්ලා වෙලත් solid works බැරි අය ඉන්න ඕන තරම් කියන්නේ මෙකැනිකල් ෆීල්ඩ් එකේම හරිද මේ අනිත් ෆීල්ඩ් වල නම් කමක් නැහැ කියලා හිතා දාන්න පුළුවන් නේ මෙකැනිකල් ෆීල්ඩ් එකේ සහ ওই ෆීල්ඩ් වල එහෙම ඉන්නවා දැන් ඩිසයිනර් කියන එකක් සෑහෙන ලොකු වටිනාකමක් තියෙන දේ ඩිසයිනර් කෙනෙක් වුණොත් සෑහෙන්න ඒ කියන්නේ ඔපචුනිටිස් තියෙනවා හරිද රටවල් වලට ඕන තරම්ම මේ අනිවාර්යෙන් ඒ කියන්නේ ඔයගොල්ලෝ වුණත් ජොබ් වල බලන්න කෙලින්ම ගහලා තියෙන solid works මේ හරි මොකක් හරි වෙන ඊට රිලේටඩ් ඩිසයින් එකක් මේ මොකක් ඩිසයින් සොෆ්ට්වෙයාර් පුළුවන් වෙන්න ඕන කියලා අනිවාර්යෙන් හැම තැනම තියෙනවා ඒ කියන්නේ ඒ පැත්තේ යනවානේ එතකොට ඔයාට ලොකු ස්කිල් එකක් මේක තියෙන ඒ කියන්නේ මේක හොඳට පුළුවන් වුණොත් අදාළ වෙන්නේ නැහැ ඔයා ඉංජිනේර් කවුද යට තියෙන පොසිෂන් දෙක අදාළ නැහැ ඒ කියන්නේ එතකොට ඩිසයිනර් කෙනෙක් විදිහට ඔයාව කෙලින්ම මේ ගන්නවා වැඩවලට හරි හරි මේක කරන්න යම් මේක කරන්න යද්දි ටක් ගාලා ඔලුවට එන්න ඕන මෙතන හිලක් තියෙනවා හරිද මෙන්න මේ හිලක් තියෙනවා කියලා එක මත තියෙනවා හරිද මේක අපේ ළමයිට ක්‍රම දෙකකට කරන්න පුළුවන් හරිද මම මේ වැඩේ කරන්න කලින් මේ පොඩක් කතා කරලා තමයි මේකට බහින්නේ හරිද මේ ඔක්කොම ටික ගහන්න ගේමක් නැහැනේ හරි කට්ටිය මේ ගේමක් නැහැනේ මේ ඔක්කොම ගහන්න මේ ඕගොල්ලෝ කොහොමද මේ හිල හදාගත්තේ තුන්දෙනා කියනවා මේ හෝල් එක කොහොමද දුවේ හෙලෝ කට්ටිය නැත් සිලිපර් එකක් හදලා ඒක ප්ලේන් එකක් අලුතෙන් ප්ලේන් එක පිටින් ගත්තා
රයිට් ප්ලේන් එකට අලුත් ප්ලේන් එකක් යනවා. ආහා ඒ කියන්නේ මැද ප්ලේන් එකට තව ප්ලේන් එකක් මේ ඔව්. පැත්තෙන් ගහලා ගැහුවා. ඔව් එහෙම තමයි. විරාජ කැඩි කැඩි ඇහුනේ. මේ මොකක් හරි මෙසේජ් එකක් හරි ගන්න ගෲප් එකේ මට අවුලක් නැහැ මෙසේජ් එක හරි කියන්න. එහෙනම් මේ කවුද අපේ අනිත් එක්කෙනා කවුද අපේ ගිහාන් කොහොමද කරේ මේ වැඩි? මම රයිට් එකට ඔකට ආවා. හරිද? ආ හෙලෝ ඕගොල්ලන්ගේ කනෙක්ෂන් අවුල්ද මගේ නම් කනෙක්ෂන් අවුල් වෙන්න විදියක් නැහැ. කවුද ගිහාන් ඉන්නවනේ? පෝස්ට් කියලා හිටනම් මම නිකන් මැසේජ්. ඔව් සර්. ඕ මේක ගැහුවේ කොහොමද මෙතන හෝල් එක? මෙතන හොර වැඩක් කරා මෙතන මේ ඉල ගහන්න කලින් ගැහුව කොටුවක් උතන. කොටුව ගහලා ඒ කොටුවේ ගහලා මේ ට්‍රූ හෝල් එකක් දැම්මා. ඈ කොටුවක් ගැහුවා ඒ කිය? ඒ කියන්නේ ඕකේ ඇතුලේ ඕ ඒකම කොටුවක් බිල්ඩ් කරලා වෙනම එකක්. ඒකේ සර්ෆේස් එකක් තියෙනවනේ. ඒ සර්ෆේස් එකෙන් ට්‍රූ හෝල් ටිකක් ගැහුවා දෙපැත්තට යන්න. උඹ මාරයට කියලා දීලා හරි හරි කවුද මේ අපේ මේ විරාජ මම කනෙක්ෂන් ටිකක් අඩුයි විරාජ් මට මෙසේජ් එකක් කරේ දැන් WhatsApp මෙසේජ් එකක් කරේ මේ කැඩි කැඩි ඇහෙන්නේ අර කවුද මේ CD ස්කෙච් එකක් දාන්න හැදුවා මේ මතකට තිබුණ නෑ ඒක ඊට පස්සේ අර විදිහට කරලා දැම්මා. යකෝ මතකෙ හිටුන්නේ නැහැ කියන්නේ මේ සීරීස් කියලා දීලා මේ ඩිල්සා නියම එක තමයි ඩිල්සා නෑ ඩිල්සා නෙමෙයි කවුද මේ දිලූෂ හරිද මං කියලා දෙන්න හැබැයි අවුලක් නැහැ දිලූෂ කරපු වැඩේ කිසිම වැරද්දක් නැහැ ඒක හරි මේ අර ළඟම පාර පෙනි මේක පොඩ්ඩක් දුර පාරකට ගිහිල්ලා ඒකයි වෙලා තියෙන්නේ මේ කවුද අපි විරාජුත් කිව්වනම් හරි මේ විරාජ් කියනකම් මම මේ වැඩේ ටැග් ගාලා ගහන්න හරිද මං කරපුවට ඉස්සර වැරදි නේද? නෑ හරි ඒක අවුලක් නෑ මෙහෙම බලන එකාට පේන්න බලන එක හිස්ට්‍රිය බලන්න නැත්තම් ප්‍රශ්නයක් නෑ හරිද කොහොම හරි කරලානේ වැඩේ හරිද ඔව්. ඒක නිසා අවුලක් නෑ දැන් මේක ගහද්දින මම නෑ යන්නේ මෙන්න මෙහෙමයි හරිද මේක අනිවාර්යෙන් දැන් මේව ටැන්ජන් කියලා දුන්නේ තුන ඕකයි ටැන්ජන් ඔහොම වුණෙත් නෑ ළමයි ටක් ගාලා මේකට මේක දාලා ටැන්ජන් එක දෙන්න හැබැයි දෙද්දි මෙන්න මේක ලොකු වෙනවා කියලා මතක් වෙන්න ඕන ඕක වෙනවනම් එන ඕක ෆික්ස් එකක් දෙන්න ඕන ෆික්ස් එක දෙන්නම ඕනේ නෑ ෆික්ස් එක මේ ඔටෝ ගන්නවා යාගේ ඩයිමෙන්ෂන් එක ඕකේ නා හරිද අපි ඩයිමෙන්ෂන් දුන්නාම එහෙම වෙන්නෙත් නැත්තම් කෙලිම ටක් ගාලා ෆික්ස් එක දෙන්න මෙන්න මෙයා මෙහෙට ගියා ඒ වගේ වෙලාවල් ළමයි එන්න මෙයා මේ මොකක් හරි රේඛාවක් ගහලා මේක කෙලින් කරන් ඔන්න ඔහොම දෙන්න ඊට පස්සේ මෙයාට මෙයාව හදලා මේ කෝ ඉන්සිඩන්ට් කරන්න. එතකොට ගාන්න මෙයා හැදෙනවා ඒක ප්‍රමාණයට. එතකොට මේ දුර හදාගන්න පුළුවන් දුරත් එක්ක මේකේ රවුම ලොකු වෙනවා. ඉතින් අපි දැන් මේ මොනවද තරන්නේ නැහනේ. ඒකයි ප්‍රශ්නේ. මේ වැරදුනාට ඔය මේ ඇත්තටම දෙවියෝ දීලා වගේ solid works එකේ තියෙන රිලේෂන්ස් පාවිච්චි කරන්න. ඒක ඇත්තටම මාර වටින දෙයක්. කවුරුත් එහෙම පාවිච්චි කරන්නේ නැහැ මේ රිලේෂන් මේ මමත් කාලයක් ගිහිල්ලා තමයි රිලේෂන් වැඩේට බැස්සේ මේ රිලේෂන් වලින් යන. දැන් ඉතින් මේක මේ පැත්ත හදාගන්න ඕක හරි මීට පාරක් දාන්න දැන් මේ ඉරි පට්ට දිගට මෙතන ඉඳන් මම සමහර අය දැකලා තියෙනවා කරනවා මේ මැද රේඛාව කියලා මේ මෙතන ඉඳන් මෙතනට හදන. එහෙම ඕනේ නැහැ. මේ කොට රේඛාව ගහගන්න කාලය තුරුනේ. කාලය තමයි ඩිසයින් කෙනෙක් තියෙන වැදගත්ම දේ. එතකොට අනිත් අය බලන යකෝ මාර ඉතින් ඉක්මනට කරනවා කියලා. හරිද? ඕක ගියා මම මේ ෆොටෝ එකක් ගහගත්තා හරි වගේ. ඊට පස්සේ මැද රවුම් දෙක ගහන්න තියෙනවා. මේ මීට මොකක් හරි ඌවල් වුණාද තමයි. නෑ නේ මම මේ up to කරගත්තා හරි. හරි. features ගියා extrude එදා. මේ ටිකම මේ සිලෙක්ට් කරනවා. මේක හැබැයි මෙහෙම කරන්නත් පුළුවන්. කොහොමද දන්නවද? මෙන්න මේ ස්කෙච් එක ආයි එක්ස්ට්‍රූඩ් එකක් දෙද හැකි වෙන මෙයාට නොවේ ප්‍රමාණයට. එකම ස්කෙච් එකෙන් දෙකම කරන්න පුළුවන්. ඒක ක්ලික් වුණා කට්ටියට.
කටේ ක්ලික් වුණාද නැත්නම් මම මීටින් එකේ කවුරුත් නැද්ද ඉන්නවනේ මේ ඒ මං කිව්ව කතාවක් ක්ලික් වුණාද ඔව් එහෙම කරන්න පුළුවන් හැබැයි මෙන්න මෙහෙම දේකුත් කරන්න පුළුවන් එහෙම බලද්දි ඕකට ඔය මේ බොස් එක්ස්ට්‍රූඩ් එකත් අයින් කරමුකෝ මේ විරාජ් මේ මොකක් කරන්න කියන්නේ නැහැ මේ මට මෙසේජ් එකක් කරලා දාන්න මේ සමහරවිට කැඩි කැඩි එහුනේ ඒකයි මගේ කනෙක්ෂන් ලොස් වෙලා මේ දැන් මේ පාර පොප්පොත් වලට මාරුණා ෆෝන් ඒක තමයි නෑ අවුලන්න මේ මෙහෙම දෙයක් කරන්නත් පුළුවන් කට්ටිය මේ යට තියෙන හිලක්ද බලන්න මේකේ මේ එකම එතකොට දෙපාරක් අපිට එක්ස්පෝට් කරන්න පුළුවන්ද? ඇයි එකම ස්කෙච් එකෙන් දෙපාරකට එක්ස්ට්‍රූඩ් කරන්න පුළුවන් ප්‍රශ්නයක් නැහැ ස්කෙච් එක අපිට ගන්න පුළුවන් එක එක විදිහට ඒක ප්‍රශ්නයක් නැහැ ඒකම මම ඒකයි කියලා දුන්නේ ඒක මාර හොර ක්‍රමයක් කියන්නේ ඒක ඇත්තටම හොඳ මෙතඩ් එකක් ඒ කියන්නේ ජරා මෙතඩ් එකක් නෙමෙයි ඒ කියන්නේ සාමාන්‍යයෙන් අර ප්‍රෝ ලෙවල් එකේ මෙතඩ් එකක් ඒ කියන්නේ එකම ස්කෙච් එකෙන් මල්ටිපල් අපිට ගන්න පුළුවන් ඒ වැඩි මේකේ ගහනවට රවුම් 1 2 3 අපි මෙහෙම රවුම් කීපයක් ගහමුකෝ මේ පිටේ කාට යන්න ඕන එක මේ පිටේ කාට යන්න ඕන එක තව ඒ වගේ එකකුත් ඉන්නවනේ මෙහෙම ඔන්න ඔහොම එකක් නේ එන්නේ හරි මම එකම ස්කෙච් එකෙන් කරගන්න හැබැයි මේ එච්චර ඕනේ නැහැ ඒ වගේ පඬිතු ලොකු වැඩක් ඕනේ අපි මේ ඕගොල්ලන් හැමෝටම තියෙන විදිහට කරමු හරි ඔහොම ගහගත්තනේ අපිට පුළුවන් අර මෙන්න මේ ස්කෙච් එකෙන්ම ආයි මොකද්ද මෙයා විතරක් අපි ආයි උඩට ගමු ඊට පස්සේ සරල දෙයක් තියෙන ඊට පස්සේ කට්ටයක් දාමුනේ කට්ටයක් දාමු දැන් මෙහෙම මේ ඕගොල්ලෝ අර ඕනාට වඩා කෙටි ක්‍රම වලින් යන්නත් එපා. ඒ කියන්නේ ඕනාට වඩා කියන්නේ තියෙන තරම්ම චූඩි ස්ටෙප් එකේ යන්න එහෙම ඉතින් අවශ්‍යතාවයක් නැහැ. මතක් වෙන විදිහට වැඩේ කරගන්න එකයි අවශ්‍ය වෙන්නේ. හොඳේ. නැත්තම් මේ මං කියන්නේ මේවා කරන්න ඕන තියෙන කෙටිම ක්‍රමය කියලා. සමහරවිට මාත් මේ සමහරවිට මේ ළඟ පාර තියෙන දුර පාර යන මට ඒ වෙලාවේ ක්ලික් වෙන්නේ නැතුව. හරිද? හරි. මෙතනට නම් ගෙවන්න නැතුව ඕගොල්ලෝ කරගත්ත කියලා මම දන්නවා. හරිද? ඊට පස්සේ හෝල් එක ගහපු එකත් එක එක මාරිසි ක්‍රම වලින් කරා කියලා තේරෙනවා. දැන් මේකෙදි ඔළුවට එන්න ඕන දෙයක් තමයි යම් කිසි දැන් මේක ඇවිල්ලා තියෙන මොකද්ද ෆේස් එක සර්කියුලර් ෆේස් එක හරිද අපේ අය දන්නවද සර්කියුලර් ෆේස් එකට කෙලින්ම මොකක් හරි ස්කෙච් එක සෙට් කරගන්න නෑනේ එහෙනම් මම ඔයගොල්ලන්ට හොඳට මතක් වෙන්න ඕන මම කියලා දුන්නා සර්කියුලර් ෆේස් එකක මොකක් හරි වැඩක් අපිට කරගන්න තියෙනවා නම් ක්‍රම දෙකක් තියෙනවා හරිද හරිද ක්‍රම දෙක ඇවිල්ලා කියන්නේ දන්නා ක්‍රම අපි දැන් ඉගෙනගෙන තියෙන ක්‍රම වලින් දෙකක් තියෙනවා. එකක් ඇවිල්ලා ප්ලේන් එකක් පැත්තෙන් ගැහුවා ප්ලේන් එක ඇඳලා වැඩේ කරා. හරිද? එහෙම නැත්නම් අපි මේක ගොඩනගාගෙන එන්න ඕනා මොකක්ද? එක්තරා මිඩ් ප්ලේන් එකකින්. හරිද? දැන් අපි නොදැනුවත්ම අරගෙන ඇවිල්ලා තියෙනවා ළමයි එන්න මේ රයිට් ප්ලේන් එක මැද්ද ප්ලේන් එකක් විතර අරගෙන. දැන් අපි දිලූෂන් නම් මැද්ද ප්ලේන් එකට තමයි තව ප්ලේන් එකක් දාලා පිටින් අරගත්තේ. එහෙම ඕනේ නෑනේ. හරිද එහෙම ඒ කියන්නේ ප්‍රශ්නයක් නෑ ඊට වඩා ලේසි නැද්ද මෙන්න මේ වැඩි රයිට් ප්ලේන් එක ගන්නවා ඔයාලට ඕන දැන ස්කෙච් එක ගහනවා හෝල් එකේ ඔක හිතමුකෝ 25යි තිබ්බේ කියලා සෝරි 25යි කියලා මැද්ද ඇන්දනේ එතකොට මොකද කරන්න තියෙන්නේ ෆීචර්ස් ගිහිල්ලා එක්ස්ට්‍රූඩ් කට් එක දෙනවා ත්‍රූ හෝල් බෝත් එකක් උඩට මේ වැඩි ඈ උඩට ආවා මේක තේරුණාද කට්ටිය ගියපු ක්‍රමේ හරි මෙන්න මේක මිස් වෙලා තිනවා කට්ටියට තේරුණාද නිලුෂා ළඟටම ගිහිල්ලා ආයි අමතර ප්ලේන් නැද්දා ගියහන් තවුලන්න ගියන්ට අරක වෙලා යාමතක වෙලා විරාජයක් කොහොම කරේ විරාජ් මේක අලු වෙන ප්ලේන් එක මේ පැත්තෙන් ගහලා මේ පැත්තට කැපුවා හරි හරි එල ගෙරෙලා හරි හරි මරු එල හරි අර එකයි තුන් දෙනා ගිහිල්ලා තියෙන ක්‍රම තුනකට මුලින්ම මට මාර වැඩක් වුණා මේ කියන්නේ ඌ ප්ලේන් එක ගාද්දි මේ මම දැන් ස්ටිච් එක ඇඳලා උතන ඔය විදිහට ස්ටිච් එක ඇඳලා මේ
එක්ස්පෝට් කට් එක දෙනවා ගන්න ඉක්ුත් වෙන්නේ නැහැ. ඉක්ුත් ගන්න දෙපාර මං කරේ ආයෙ ඒක කට් කරලා නිකුණ ප්ලේන් එකක් දැම්මා. එන්නද ප්ලේන් එක ආවම මං ඊට පස්සේ ආයෙ ප්ලේන් එක අයින් කරලා මේ ආයෙ රයිට් ප්ලේන් එක නිකම නැඳලා ආයෙ කට් එකක් දාලා ඊට පස්සේ වැඩ කරා. ඒ මොකක් හරි බුල් කෙරෙන මේ ඒ වෙලාවට මෙන්න මේක ඔබ රීබිල්ඩ් ඔබ එක වෙලාවට සමහරවිට රීබිල්ඩ් එකේදී සමහරවිට හරියනවා ගොඩක් වෙලාවට රීබිල්ඩ් එක හරියනවා මේ මේක කරද්දි මං කරගත්ත මේ වැරදි දෙකක් තියෙනවා මේ දැන් හදපු ඩිසයින් දෙක කරද්දි ඕගොල්ලෝ වැරදි දෙක කරන්න එපා මං හිතනවා ඕගොල්ලෝ කරලා නැතුව ඇති කියලා පළවෙනි කාරණාව තමයි මේක හදන හැම වෙලාවකම කන්ට්‍රෝල් රිසෙට් ගාලා සේව් කරගන්න හරිද දැන් මේ වෙලාවේදී ප්‍රශ්නයක් නැහැ දැන් මේක පාර්ට් එකක් සේව් නැහැනේ හදිසි මේ ක්‍රැක් සොෆ්ට්වෙයාරනේ හක් ගාලා ගියාට පස්සේ ඉතින් අර හදන් ආව ඔක්කොම ටික ලෙෆ්ට් වෙනවා. හරිද? ඒක නිසා අංක එක මම හැම වෙලාවෙම කියන්නේ තමයි මේක සේව් කරගන්න. ප්‍රධානම කරුණ ඇවිල්ලා මෙන්න මෙතන MMGS ද මොකද්ද තියෙන්නේ බලන්න ඩ්‍රෝවින් එකත් එක්ක. දැන් හිතන්නකෝ අපිට දීලා තියෙන මේ ඔක්කොම මේ මොකද්ද IPS වලින් නම් පණ කඩාගෙන කරනවා. හරි දැන් මේක නම් එහෙම අවුලක් නැහැ තේරෙනවා මේ නම් මේ මොකද අඟල් 50 එහෙම කේස් දෙන්නේ නැහනේ. තියෙනවා නම් 6යි 4යි අර නිකන් උඩින් ඉරි කැලලකුත් එන නිසා ප්‍රශ්නයක් නැහැ. නැත්නම් ඔය පේපර් වල සමහරලාට අපේ කලබලයට අපි කරනවා මේ අංක දැක්ක හැටි මේ මිලි කියලා හිතනවා. හැබැයි උඩින් දීලා තිනවා all the dimension ගන්න කියලා මේ IPS වලින්. හරිද? ඒ වගේ අකර දැබ්බක් දෙනවා. ඒක නිසා මේ අර ඒ කාරණා දෙක මම මෙතන කරේ නැතුණාට මේ ඔළුවේ තියාගෙන මේ වැඩ දෙක. හරිද? හරි. මේකත් හරි. මේක අදන විදියත් හරි. හරි. ඊට පස්සේ තියෙනවා මෙන්න මේක. හරි මේකට බහිමු කොහොමද කරන්න කියලා හරි මේක හදන්න තියෙන කොහොමද මේ CAD එක හදන්න තියෙන මේකේ මම ඇත්තට ප්‍රශ්න උඩ කියන්නේ ත්‍රියෝතකම view සම හරි isometric එක හදන්න කියලා තමයි කියන්නේ හරි මේකේ කොහොමද ඔයාලට බහින්න කියලා දෙන්නේ හරිද හරි මේකෙදි දෙන ආමුගලන් මේ දීලා තියෙනවානේ මොකද ප්ලේන් එක දීලා තියෙනවා මෙතන ෆ්‍රන්ට් එක දීලා තියෙනවා එන්ඩ් එලිවේෂන් එක ඔක්කොම දීලා තියෙනවා හරි අපි පුරා ඩ්‍රෝවින් ටික කරේ නැහැ තාම මේක අන්තිමට තියෙන නිසා මේ ඒක ප්‍රශ්නයක් නැහැ කොහොමද CAD එක බලා ගන්න තමයි අවශ්‍ය වෙන්නේ මේකේ හරි මේකේ දැන් මෙහෙම අපි හිමින් සැරේ දැන් මේකට බහිමු කොහොම මේකේ මොකද්ද වෙලා තියෙන වෙනස්කම් කියලා ලොවෙත් මේ රවුන්ඩ් එක ත්‍රූ හෝල් තියෙන්න ඕන කියන්නේ පැත්තෙන් කැවිලා තියෙන්න ඕනේ ත්‍රූ හෝල් එක තියෙන්නේ හරිද මේ මැද ඩයල් එකත් ත්‍රූ හෝල්ම තමා තියෙන්නේ හරිද ඒක තේරෙනවනේ හරි ඊළඟට මෙන්න මේ චූටි කෑල්ල තමයි මෙන්න මේ ඍජු කෝණාශ්‍රයක් වගේ කෑල්ල විදිහට තියෙන්නේ හරිද මේ කෑල්ල තමයි මේ ඍජු කෝණාශ්‍රය වගේ තියෙන්නේ මෙන්න මේ ඉස්සිච් අනිත් කෑල්ල තමයි මෙන්න මේක වගේ තියෙන්නේ හරිද ඊට පස්සේ ෆ්‍රන්ට් එකෙන් බැලුවාම ඔය ෆ්‍රන්ට් එකෙන් බලලා තියෙන්නේ විදිය කියන්නේ මෙන්න මෙහෙම කෙලින් බැලුවාමනේ මෙන්න මෙහෙම බැලුවහම පේන විදියනේ හරිනේ ඕක පේන්නේ ওই විදියටනේ මොකද මෙතන ඉරි දෙක තියෙනවා අපිට මෙයාගේ වෘත්තයේ සයිස් එකකට මේක තියෙන්නේ ඒක නිසා ප්‍රශ්නයක් නැහැ හරිද මේකෙදි ළමයි ඇත්තටම මේකට ඇත්තටම ක්‍රමයක් කියන්නේ මේක අයිසෝ එක ගහන්න ඔයාට ගොඩක් වෙලාවට මේ ෆ්‍රන්ට් එක හැර අපිට ගොඩක් වෙලාවට මෙන්න මේ එන්ඩ් එකයි ප්ලේන් view එකයි බලලා අපිට ගොඩක් වෙලාවට කරන්න පුළුවන් එන්ඩ් එක කියන්නේ සමහරවිට ඒ කියන්නේ ඔයාට උඩින් බැලුවාම එක තියෙන්නේ සාමාන්‍යයෙන් උඩින් බැලුවාමයි පැත්තෙන් බැලුවාමයි පොඩ්ඩක් ඔළුවට අයිඩියා එකක් එන්න ඕන ඒ කියන්නේ හිතන්නකෝ වෙන මෙහෙම බැලුවේ කියලා මෙහෙම බැලුවාම මෙයාව බුද්ධි කරවපු ඒ කියන්නේ මෙන්න මේ පැත්තට බුද්ධි කරපු එක තමයි මෙතන තියෙන්නේ හරිද මෙන්න මේ ඉන්න ඩයල් එක ඔයා මෙයාට පයින් පාරක් ගහන්නකො මෙන්න මේ පැත්තට ගැවුවට පස්සේ මෙයා බුදියනවනේ මේ පැත්තකට මෙන්න මෙහෙට බුදියනවනේ අන්න ඒ බුදියන view එක තමයි මේ පැත්තේ තියෙන්නේ එතකොට ඔයාට මෙහෙම උඩින් බැලුවාම පේන එකේ අයිඩියා එකක් ගන්න පුළුවන් මේ පැත්තට බුදියන්න ගහුවාම අයිඩියා එකක් ගන්න පුළුවන් හරිද එතකොට මේකෙන් අපිට thickness කියන අයිඩියා එකක් ගන්න පුළුවන් මේකෙන් අපිට උඩින් බැලුවාම ප්ලේන් අයිඩියා එකක් ගන්න පුළුවන් හරිනේ හරි මේකෙදි මම කියන ඒවා වල අපහැදිලිලා තිබුණා ඕගොල්ලෝ මට කියන්නේ මේ මම අයි 10 පාරක් විතර හරි ගිහලා දෙන්න ඕගොල්ලන්ට ඒක අවුලක් ගන්න එපා මේකෙදි අපි මෙන්න මෙහෙම කරමු අපි බහිමු ළමයි මෙන්න මෙයාගේ හරිද තේරුණාද කිව්වේ මෙයාගෙන් බහිමු කියන එක මේ යටම එක්කෙනාගේ හරි එතකොට අපිට තියෙන්නේ යටම එක්කෙනාට මේ ඍජු කෝණාශ්‍රයක් ගහලා මේ දෙන්නට රවුන්ඩ් එකක් ඇඳලා මොකද්ද මේ ඒක අපි එක්ස්ට්‍රූඩ් කරත් ඇති කට් එකක් දාන්නම යන්න ඕනේ නෑනේ අපිට මේ
මේක අපිට මොනවද ඕගොල්ලෝ මොකක් කර 2 හෝල් කියලා හෝල් ෆීචර් එකක් නෙමෙයි දීලා තියෙන්නේ. මේ හෝල් දෙක 1.4ක් වගේ තියෙනවා. ඒක මේ කට් එකක් දාන්න මේ මොනවද කියලා නැන්නේ ස්පෙෂල් අවස්ථාවක් නෙවෙයි මේක. හරි ඒක නිසා ඒක ප්‍රශ්නයක් නෑ. අපිට පුළුවන් මේ ස්කෙච් එකේ මැදලා මේ දෙන්නට රවුම දාලා ඒ තනි යුනිට් එකම එක්ස්ට්‍රූඩ් කරන්නත් පුළුවන්. හරි ඊට පස්සේ මොකද ඒක උඩින් මෙන්න මේ රවුමයි රවුම මැද්දේ තියෙන එකයි ගන්න පුළුවන්. හරිද? එහෙම ගන්නත් පුළුවන්. ක්ලික්ද නිකන් අයිඩියා එකක් තියෙනවද මම කිව්ව කටින් කිව්ව එකේ. හරිනේ. ඉතින් මේක කළා දාමු දැන්. ඔව් සෝරි. හරිද. මොකක් හරි එකක් ගමු ස්කෙච් යන්න. හරිද? මෙන්න මේ සෙන්ටර් රෙක්ටැන්ගල් කියන එක ගන්න. ඒක මොකද ඉච්ච චූටි. හරිනේ. අර නෝ කියන්නේ තියෙන්නේ. ඔය රවුන්ඩ් එකක් ළමයි තියෙන දුරවල් දෙකෙන්ම ගහන්න. එක රවුමක් අඳින්න අනිත් රවුම අඳින්න මහන්සි වෙන්න එපා. එතකොට මම මීටර් එක තියෙද්දි මම මීටර් එක දීලා ඕක දෙන්න ඕන. හරි ෆීචර්ස් කියලා එක්ස්ට්‍රූඩ් කියලා නම් නෝ කෙලිම ගන්න. ඔව් 20 හරියන්නේ නැහැ. මේ මේකේ උනේ මේ ඇදපු එක පාට පොඩි වුණා නම් මේකයි උනේ. හරි. හරි. ඕකනේ ඊට පස්සේ මොකද ගන්න තියෙන්නේ? දැන් ඕක නම් පොඩ්ඩක් වහක් වගේ. මේක අනිවාර්යයෙන් මෙන්න මේ හරි තියෙන්න ඕන ලස්සන. ඕකට මම මෙන්න මෙහෙම දෙයක් කරනවා. මේ වැඩේ කළවලු. දැන් වැරදි හරි වුණ උහුම ඇඳුනා කියන්නකෝ. දැන් මේ අපිට දැන් ගානට ඩයිමෙන්ෂන් තිබ්බනම් ඕක ප්‍රශ්නයක් නැහැ. ඕක අපිට වෙන මෙහෙම කරන්න පුළුවන් මොන මතකෙ විදියට. ඒක ටැන්ජන් කියලා තියෙනනේ. ටැන්ජන් කරා. හරිද? ඕක පුළුවන් මෙන්න මෙයාටත් ආයි ටැන්ජන් කරා. මේකට ටැන්ජන් කරා. හරිද? ඊළඟට මෙන්න මේක පුළුවන් මේකට සෝරි. මේක පුළුවන් මෙයාට ටැන්ජන් කරා. වැඩි ගානට යනවනේ. ඔන්න ඔහොම කරන්නත් පුළුවන්. තනිකර මොකද්ද පාවිච්චි කරේ? රිලේෂන් පාවිච්චි කරලා තමයි කරේ. ඕකේ තව දෙයක් තියෙන බලන්න ඕනේ. මට හිතෙන්නේ බෑ ඒක වැඩි කරන්න බෑ. රවුම් 3ක් අරගෙන කරන වැඩේ රවුම් වල විතර කරන්න. නැත්නම් මේක ටැන්ජන් 3ක් අරගෙන ටට්ටක් ගාලා ටැන්ජන් කරගන්න පුළුවන්. ප්‍රශ්නයක් නැහැ. හරිද? ඊට පස්සේ ඕක ඇඳ ඔන්න ඔහොම. හරිද? හරි. දැන් මම කට කැරගන් කිව්ව ස්පෙෂල් අවස්ථාව තමයි ඇත්ත මේ වේබරේ දීලා තින්නේ මං කියන දේවල්ම තමයි. හරිද? මෙන්න මේක. මතකද මම මේකට ක්‍රමයක් කියලා දුන්නා. මේ මෙන්න මේක ගහන්න සෝරි. මේ මොකද්ද මේ? මෙන්න මේ ගහන්න. මේකට මතක කීවේ එකට මේ මෙතඩ් එකක් කියලා දුන්නා මේ වගේ ඒවට කීවේ ගහන්න. මතකද කට්ටියට? එළු මතකද? මීට නැද්ද? පොඩි ෂෝට් මෙතඩ් එක. ඒ මීට නැත්තම් මීට නැහැ කියන්නේ කවුලක් නැහැ. මං කෑ ගහන්නේ මතක නැද්ද මං කාලා. තුන් දෙනා මතක නැහැ නේ. හරි. මං කියලා දුන්නා මෙන්න මෙහෙම වැඩක්. මේ අර තනි රේඛාවක් මේ වගේ තැනක ගහලා හරි සෝරි. ටිකක් ඈතට වෙන්න ගහන්න ඕන. මේක නෙමෙයි. පොඩ්ඩක් දැන් කොහොමද කීවේ එක ගන්න වෙන්නේ උතන මේ දෙන ඩයිමෙන්ෂන් එක මෙන්න මේ මෙතන ඉඳන් හරි මෙන්න මේ දුරට ගන්න වෙන්නේ. හරි මෙන්න මෙතන දුරක් ගන්න වෙනවනේ මොකක් හරි. ඒ දුර ගහලා මං කිව්වා චූරි රේඛාවක් මේ පැත්තට ගහගන්න කියලා. හරිද? අපේ වාසි උදෙසා. ඊට පස්සේ කීවේ එක හදන්න කියවන්න මෙහෙම ක්‍රමයකින් ඕෆ්සෙට් එක පාවිච්චි කරලා මම මතකද කියලා දුන්නා. එක බලන්නකෝ. ඔන්න ඔහොම ගන්න. ඊට පස්සේ ඕක මං කිව්වා බයි ඩිරෙක්ෂනල් දාගන්න කියලා. හරිද? කැප් එන්ඩ් එක දාගන්න කිව්වා ලයින් එකක් විදියට. දාලා ඕකේ දෙන්න කිව්වා. මතකද කෙටි ක්‍රම මතක නැත්නම් මතක නැහැ කියන්න. මීටරද දැන් මෙහෙම අත්යක් කියලා දුන්නා. හරිද? ඕගොල්ලෝ අච්චර නටද්දි කීවේ එකක් ගහනවා ඕෆ්සෙට් එකේ ටක් ගාලා. මම ඕක කියලා දුන්නා මේ කී පාර ඔය එක්ස්ට්‍රූඩ් කරන ගෑලේ. හරිද?
ඔයගලන්ට අර බොරුවට නිකන් මේ රවුමක් අඳින මේ එහෙම කියලා දීලා නෑ හොඳින්ම. ඔයගොල්ලෝ දැන් තේරෙන්නේ නැති මේ වෙදි කියන්නේ කට්ටි දුර පාරවල් කට්ටිය හිමින් හිමින් පාවිච්චි කරද්දි රේඛා ගහන් පාවිච්චි කරද්දි අර ඔයගලන්ට ආයි සුප්‍රීම ක්‍රම ටික කියලා දීලා තිබ්බෙත් ඒකයි. නැත්තම් ගොඩක් ළමයි කොහොමද කරන්නේ? මේ කෑල්ල රවුමක් ඇඳලා මේක මේ පණ දාගෙන හදනවා රවුමක් ඇඳලා ඊට පස්සේ එතනින් රේඛාවක් මෙහෙම ගහලා ඊට පස්සේ මේ දුර අරන් මෙහෙට දාලා එහෙම තමයි ගහන්නේ. ඕගොල්ලෝ කොහොමද හිතුවේ මේ කීවේ ඒක? කොටුවක් ඇදලා එක්ස්ක්ලූඩ් කරා. කොටුවක් ඇඳලා එක්ස්ට්‍රූඩ් කරා? මේ මේව කට්ටයක් දුන්නා. එක්ස්ට්‍රූඩ් කට්ටය. අනිත් කවුද ගිහනුවේ මේ විරාජු කොහොමද ගැහුවේ? මේ ඈ අපි ගිහන්නේ නැද්ද? ඉන්නවද? ඉන්නේ කොහොමද ගැහුවේ මේක? ඕක කරේ උතර කොටුවක් ඇද්දා. අවුල නැහැ කොටුවක් ඇඳලා හරි කොහමද? ඔෆ්සෙට් කරේ නෑ. කොටුවක් ඇද්දා මේ අවුලක් උන්නේ නැහනේ. නෑනේ. විරාජ් කොහොමද කරේ? කොටුද? විරාජ් නැද්ද? විරාජ් නැද්ද? කොහරි දෙන්න හරි කියලා විරාජ් ඉන්නවා. මම මේ ආයි ආවොත් මේ රෙකෝඩ් එකේදී මේ වෙන නිසා තමයි මේ ෆුල් ස්ක්‍රීන් එකෙම තියන් කරන්නේ. නෑ වගේ. හරි අපි හිමීට ඉස්සරහට යන් මේක තියලා විරජාහ කියයි. හරි මේක කරන්න කොහොමද? හරි මේ අර මං කීවේ එක ඇඳපු විදිහ ලේසිද අමාරුයිද? පොඩ්ඩක් කියන්නකෝ ඒකත්. අවුලක් නැහැ කියන අමාරුයි කියන එකද? මේ දැන් මීටර මේ පාවිච්චි කරන මේ වගේ ක්‍රම හොඳ. ඒ කියන්නේ අර ක්‍රම නරකයි කියනවත් නෙමෙයි. ඒ කියන්නේ උගලන්ට වැඩ කරද්දී මේ ඒක අර ඔප්ටිමයිසින් මෙතඩ් වලින් කියද්දි මේ ඔයගොල්ලන්ට ලේසි. ඒකයි. මේ තේරුණානේ කියන්න අවුල නැහැ. හරි එලකිරිස්. යම් මේකට. මේක පට්ට සරලයි නේ. මේක නම් තියෙන්නේ මෙහෙම බැලුවාම මේ. හරිද? මෙතනින් පුටුවක ඔය ගැජට් එකක් තමයි මෙතන තියෙන්නේ. මෙතන තියෙනවා ඊට පස්සේ හරි මේ විරාජ් මොකක් හරි ප්‍රශ්නයක් තියෙනවා නම් මේ මට මේ WhatsApp එකට දාන්න මේ මම ඒක බලන්න මම ඒක වොයිස් එක දාන්න මට අවුලක් නැහැ මේ මෙසේජ් කරගෙන ඉන්න ඕනේ වොයිස් එක දාන්න ටක ඉතින් අහන්න අවුලක් නැහැ හරි මේක තමයි ගහන්න තියෙන්නේ මේකේ බලන්න ළමයි මේකේ ගිහාම මේකේ බලමු මේකේ කොහොමද තියෙන්නේ කියලා දැන් උන කොයි හරි පැත්තක් අල්ලගමු කොහෙන් හරි කරන්න. හරි. මෙහෙම බලද්දි මේ දීලා තියෙන ඒ වලින් බලන්න කියලා. මෙන්න මෙහෙම බැලුවම තමයි view ටික දීලා තියෙන්නේ නේ. හරි. මේක මෙහෙම වෙනවා. මෙන්න මෙතනින් හෝල් එකක් තියෙනවා කියලා අයිඩෙන්ටිෆයි වෙන්න ඕනේ. මේ හෝල් එකක් කියන මෙන්න මේ වගේ කොටුවක්. හරි. ඊළඟට මේ යට කෑලි දෙකකට තියෙනවා කියන්නේ මෙන්න මේ L එක තමයි ගහලා තියෙන්නේ. හරිද? හරි. ඒකත් තේරෙනවා. ඊළඟට මෙන්න මෙතන තියෙන්නේ මොකද මේ තියෙන්නේ කියනවා මේ වල ෆ්‍රන්ට් එකෙන් බලුවම මෙහෙම තියෙන්නේ ෆ්‍රන්ට් එකෙන් බලුවම හරි දැන් තේරෙනවා හරි මේ ෆ්‍රන්ට් එකෙන් බලුවම ඒ කියන්නේ ළමයි මෙන්න මෙයාව ඒ කියන්නේ මෙන්න මෙහෙම ඉන්න කෑල්ල මේ තියෙනවානේ මෙන්න මේ කෑල්ල තියෙනවානේ මෙයාව මෙහෙට පයින් එකක් ගහලා පෙරලන්නකො ඒ කියන්නේ මෙන්න මේ පැත්තට පයින් එකක් ගැහුවාම මෙයා වැටෙන්නේ ඉස්සරහට වැටෙනවානේ මෙන්න මේක ඉස්සරහට වැටෙනවානේ එන්න මේ view එක තමයි මේ තියෙන්නේ හරිද හරි මෙයාට පයින් එකක් ගැහුවා මෙන්න මේ view එක තමයි මෙතන තියෙන්නේ හරිද ඒ කියන්නේ හරියට මේ L bracket එකක් වගේ කෑල්ලක් තියෙන මෙන්න මෙතන කට්ටයක් දාපු එච්චරමයි තියෙන්නේ හරිද එහෙම ලොකු ප්‍රශ්නයක් නැහැ
මෙතන හරි සරල දෙයක් තියෙන මේ අපි හදමු. ඕක හදමු මෙන්න මෙහෙම. මම මේක ඇත්තට මේ වැඩි කැටයක් නැතුව සරල ක්‍රමයකට යන්න බලන්න. ඕක ළමයි මම ඇත්තටම සරල මෙතඩ් එකට යන්න බැලුවේ. දේවල් ටිකක් මතක් කරගෙන යන්න බැලුවේ. ආයෙ වැඩි ලොකුවට නටන්න නැතුව. දැම්මෝ නෑනේ. අනේ කවන්න මිරයක් දාමු. මම මේ අර භාගය කැල්ල තමයි මේ හදන්න. සර්කල් එක දාලා ට්‍රිම් එකක් ගාලා ට්‍රිම් එක දාලා. ඒකේ තියෙනවා කොටුවක් නේ මැද්දේ. හරි කොටුවන්නේ තියෙනවා. කොටුවක් තියෙනවා. ඔයාලට කොටුව ඒතකොට ළමයි ඕන්න මෙන්න මෙහෙම ඩබල් කරලා ඉක්වල් කරන්න. සෝරි පැරලල් ඉක්වල් කරන්න පුළුවන්. මේක ඉක්වල් කොහොමද මේක ඉක්වල් හරි. හරි මේ එන්න එක පාවිච්චි කරන්න. හරි දැන් මේ වගේ හරි සම්මිත කොටුවක් තියෙනවා නම් ඔයාලට අංක ගහන්නත් පුළුවන්. කොහොමද එයාට ඩයිමෙන්ෂන් දුන්නා නම් 30යි 30යි කියලා මේ ඔටෝ ඉක්වල් ගන්නවා. එහෙම නැතුව හදනවා නම් ඔයාලට අතරදී දෙකට මේ ක්ලික් කරලා රිලේෂන්ෂිප් එක ඉක්වල් විදිහට දෙනවා. හරිද? ඕකනේ හදන්න. ඔව් කිය. ඔව් දැන් එනවා. මේ මොකක් හරි ඩ්‍රයිවර් අප්ඩේට් සීන් එක වෙලා මේ මොකක් හරි කරලා හරි ගියා. ඔයා කලින් එක මේ කිව්වා මේ මමත් අර මේ ඔය අදිනකොට සාමාන්‍යයෙන් මම කන්ස්ට්‍රක්ෂන් ගහනවා ගොඩක්. ඔව්. ඕක අදිද්දි. ඔය මේ කීවේ එකේ වඳින වෙලාවේ මම දිග කන්ස්ට්‍රක්ෂන් ලයින් එකක් දාගෙන මම ඒ දෙක ඊට පස්සේ මේ අර ප්‍රොවයිඩ් ලයින් එකක් කරලා පුළුවන් නේ කන්ස්ට්‍රක්ෂන් එක අනිත් එක. ඔව් ස්ටැටික් සොලිඩ් ලයින් එක. ඔව්. සොලිඩ් ලයින් එකක් කරලා ඊට පස්සේ මේ හැබැයි මම ඔය කීවේ එකේ ගහද්දි අර එන් කැප් එක පැත්ත දැම්මේ නැහැ මම අර මේ ඔෆ්සෙට් කරලා දෙපැත්ත. හරි හරි. ඔෆ්සෙට් කරලා ඔය අනිත් එක මම අතින් ඇන්දා. අවුල නැහැ. අරකත් තියෙනවා කියලා මතක තියාගන්න. එතකොට ඔයාලට පුළුවන් මේ තනි පීවරේ මේ වැඩේ කරන්න. නෑ ඒක අවුලක් නෑ. ඒක ප්‍රශ්නයක් නෑ. කොහොම හරි මේ ටික ආයි ඕගොල්ලෝ මේ මම මේ කියලා දුන්න විදිවලුත් කරලා බලන්න මේ කියන්නේ කරන්න නැතුව ඉන්න එපා. මේ එකපාරක් හරි මේක ඕගොල්ලෝ මං කියලා දුන්නු ක්‍රමෙන් කරගත්තොත් ඒ කියන්නේ අත්තට ඒ කියන්නේ හුරුවක් කියන. ඒ කියන්නේ ඒවට තේරෙන්නේ නැහැ කියලා දෙන්නේ. ඒ කියන්නේ ඔය දැන් ඔය කරන ඒවා මෙහෙම උබන ඒවා තියනවානේ. සමහර වෙලාවට මේ අනික අර මසල් මෙමරියෙන් වගේ කරනවා සමහර වෙලාවට මට නම්. හරිද? ඒ කියන්නේ මට සමහරවිට බැලෙන්නෙත් නැහැ ටක් ගාලා අර මවුස් එක මෙහෙම යනවා. ඒ කියන්නේ අර කොටු ටික තියෙන්නේ මෙන්න මෙතන කියලා තියෙනවා. අර ඒක අර කරන නිසා තමයි ඔක එන්නේ. අර ඒ වගේ දේවල් දැන් අර මෙතන දැක්කේ හැටි මේ වගේ දෙයකට මම ඔෆ්සෙට් එකක් ගහනවා කියන එක මතකයි. මොකද මම ඕගොල්ලන්ට කියලා දීලත් තියෙනවා. අර ඒ වගේ දේවල් සමහර මේ කියන්නේ පොයින්ට් තියෙනවා මේ මෙතන ඔෆ්සෙට් එක ගහගත්තා නම් හරි. හරිද? නැත්නම් මෙතනට මේ කන්වර්ටෙන්ට් ID දාගත්තා නම් හරියන්නේ. මේ වගේ එකක් පොඩ්ඩක් කරනවා. ඒක එන්නේ අර මේ දේවල් කරාම අර ටිකක් බැලුවට එන්නේ නැහැ වැඩි මේ. ඒක නිසා මම කියනවා මේකයි එකපාර කෝල් කරන්න මේ කියලා දීපු විදිහයි ඕගොල්ලන්ගේ තව මොකක් හරි ඊරඩා ලේසි ක්‍රම තියෙනවා නම් ඒ ටිකත් අරගෙන. හරි. මේක බලමු බොස් මේකේ වෙන මෙතන කොටුවක් තියෙනවා නේ. එච්චර මේකම වැඩක් තියෙන පොඩි වැඩක් තියෙන මේකනේ. කෝන රෙක්ටැන්ගියුලර් එකක් අරන් ඔන්නෝමයක් ගහමු. ඕක ළමයි මේක ඇත්තට මේක නම් සෑහෙන ක්‍රම කොටකට හදන්න පුළුවන්. මේ මට මේ මතක් වෙච්ච ඉතින් හදන්න. ඊට පස්සේ මේක මේ පැත්තට කරලා නයි කෝන රෙක්ටැන්ගියුලර් මෙන්න මෙහෙම ගහන්න. එතකොට මෙන්න මේක තියෙන්නේ මට මතක විදියට මෙන්න මේ තිබ්බේ 15කට එකක්නේ. දැන් ඕක නම් 15ක් දාන්න බෑ. අපි හරියට ඩයිමෙන්ෂන් ගත්තේ නැහැ. හරි ඔන්න ඔහොමයක් තියෙන්නේ. ඊට පස්සේ ඕක මේ එක්ස්ට්‍රූඩ් කට් එකක් දාන්න through hole හරි through hole හරි through hole both එක දාන්න. through hole දාන්න. හරි. ඔන්න ඕක තමයි තියෙන්නේ. ඕක තමයි පේන්නේ. ඔය මේ ඉස්සරහෙන් පේන්නේ මෙහෙ. මේ ඕගොල්ලෝ මේ වගේ හදලා දැන් උගුරෙන් ඔය පේපර් වල තියෙන නිසා මෙන්න මේකෙන් ඔයාලට චෙක් කරගන්න පුළුවන් හදපු එක හරිද කියලා තියෙන්නේ.
අර මෙහෙම කරාම එන්නේ අරගමද කියලා බලාගන්නත් පුළුවන්. හරි. සෝරි. මෙන්න මෙහෙමයි තිබ්බේ. මෙන්න මෙහෙමයි තිබ්බේ. හරිනේ අර අරකේ විදිහට මෙනවනේ. කො view එක බලන්න. මේක මේදි මේ කොටුවක් වගේ කැල්ලක් තියෙනවා. මෙන්න මෙහෙම කැල්ලක් තියෙනවා. හරි. කොටුවක් වගේ කැල්ලක් තියෙනවා. මැදින් කියපු කැල්ලකුත් තියෙනවා. හරි. හරි. බඩු වෙනවා ඒ විදිහට. හරිද? ඒ වුණත් ඔයගොල්ලෝ රීචෙක් කරගන්න පුළුවන් උගල හදන එක මෙහෙමයි කියලා. දැන් ඊළඟ ප්‍රශ්නෙට. අර මම මේ පේපර් ඇත්තට මේ පළවෙනි ප්‍රශ්නේ විතරයි බැලලා තිබ්බේ මේ අනිත් ඒවාක් බැලුවේ මේ දැන් ඕගොල්ලෝ කරනවා මේ බලන්න. මෙච්චරයි නේ තියෙන්නේ. දැන් පන්ති කොච්චර වෙලාවක් කරන්න තියෙනවද? අටමාරනේ ඌ ඉතින් අටමාර දැන් 10 ඉතුරුනේ කියන්නේ තාම පාම අටමාර නෑ අර පැය කමාරක් වගේනේ. ඔයගොල්ලන්ට එහෙම ගත්තත් දැන් මේක හිමින් කරත් පැය පරිම පැය දෙකමාරෙන් කරද හැකියි. කොච්චර වෙලා ගියාද ඔයගොල්ලෝ සම්පූර්ණ වෙලාම ගියාද නැත්නම් ඕකේ අවසානයේ ගන්න ඉන්නේ පළවෙනි Q1 එක තියෙන මම පොඩ අවුලුනා කියලා. ඒකෙන් ඉඳන් මට වෙලා ගියේ මම අනිත් ඔක්කොම එන්ද. හරි හරි කො අනිත් දෙන්න වෙලාව කොහොමද ගියේ? වෙලාව ගියේ තමයි මේකේ අර ස්කෙච් ඩ්‍රොයින් එකක් තියෙනවනේ අන්න ඒක ගන්න ගියේ. ඒක සමානක් වෙනවට ඒක මේ ආරේ සමානක්. හරි හරි හරි. කවුද අපි මේ සොලිඩ් එක ගත්තා. හරි හරි. සාමාන්‍ය සොලිඩ් ටික අදින්න කොච්චර වෙලා ගියද ඔක්කොම සාමාන්‍ය ඒක නම් පැය දෙකක් වගේ යනකොට ඔක්කොම ගත්තා. එහෙනම් හොඳයි. දැන් පැය දෙකක් වගේ කොයි අර ස්කෙච් එක අදින්න කියලා ස්කෙච් එක අදින්න කියලා මොකක්ද තිබ්බේ? නෑ ඔක අර මේ ඩ්‍රෝවින් එක ගන්න දිනවා. කොහොමද පළවෙනි ප්‍රශ්නේ තියෙන්නේ සොලිඩ් එක ඇදලා ඒක ස්කෙච් එක තියෙන්නේ. ඕ schematic diagram එකේ ස්කෙච් එකක් තියෙනවා. ෆස්ට් ඇන්ගල් හරි තර්ඩ් ඇන්ගල්. හරි ස්කෙච් එක දාන්න ඕනේ. ස්කෙච් එක ඉතින් ස්කෙච් එක මේ ස්කෙච් එක උගල කොහොමද යන්නේ? නිකන් පෑනක් අරගෙන නිකන් මෙහෙම ගහලා නැත්තම් කොහොමද? මේක වෙනම පීස් එකක් තියෙනවානේ. ඔව් හරි ඔයගොල්ලෝ ඩ්‍රෝවින් මේකක් ගිහිල්ලානේ ගත්තේ? ඔව් හරි මොකද ඒක අර අන්තිමට මං කියලා දෙන්න තිබ්බ අපරාධ ඔයගොල්ලෝ මොකක් හරි එහෙම මට කියලා තිබුණා මේ මගේ ටග් ගාලා ඒ කෑල්ල මුලින්ම කරනවා මොකද මේ අර මේ ඔක්කොම ටික ඉවර වෙලා තමයි ඩ්‍රෝවින් ටික දාන්න කිව්ව මොකද ඩ්‍රෝවින් එකේදී නැත්තම් ඔයාලට ගියා නම් මෙතන මේ ඔතනින් ගියා නම් කෙලින්ම ඩ්‍රෝවින් එකට මේක දාගෙන මේ ගේම ගහන්න තිබ්බේ මෙතන ගාන්න ටොටෝ එනවා අවශ්‍ය දේ දාන්න විතරයි තියෙන්නේ ටොප්ද මොකද්ද කියන එක ගාන්න ටට්ටක් ගාලා මෙතනින් එනවා ඕක ඉතින් හදාගන්න පුළුවන් දැන් මේකේ නම් මේ මෙතනින් ගිහිල්ලා YouTube දුන්නා නම් ගාන්නට එනවා ඔයාලට ඔය ඩයිමෙන්ෂන් ටික ඉතින් ටට්ටක් ගාලා මම ඒකයි මේ මුලාරින් ඔය ඩයිමෙන්ෂන් ඔය ටික මම ඔක්කොම කියලා දෙනවා මේ දාන විදිය ගැන මේ ඔහොමනේ දාන්න ගියේ මොකද දැන් මම මේ සමානක් කියපා බ්ලර් එක. බ්ලර් වෙන්න විදියක් නැහැ නේ මේවා. ෆොටෝ අද ගන්න එක ගන්නවා. ඒක සමහර තව තියෙනවනේ ඉන්න ඕනේ නේද? ඔව්. අදින් දාලා ටයිප් කරලා දානකොට ඒක අරකට බ්ලර් වෙනවා. ඒක බලන්න වෙනවා. එහෙම වෙන්න විදියක් නැහැ දැන් අතින් දැන් මාත් කහණේ වෙදී එහෙම ප්‍රශ්න වෙලා නෑ බලමු මම මේක ඇතර මෙහෙම ඉතින් ඒක මට අපිලිවෙලට කරන්න බෑනේ ඕගොල්ලන්ට මොකද මුල් ටික ආරම්භ කරලා ඒ බහින විදිහට බහින්න දාලා තමයි කරන්නේ නැත්නම් ඉතින් කරන්න ගියොත් ඒක අවුලක් නෑ අපි යන්කෝ ඉස්සරහට කැට් ටික අවුලක් නෑ මේ මම නිකන් බැලුවා ඔයාලා කොහොම ටයිම් ගිහලා තියෙන කවුද අපි මේ දිලූෂ කොහොමද ටයිමින් අවුල නෑ බිලාව කියලා කිසි ප්‍රශ්නයක් නෑ ඒක වැරද්දක් නෑ කින්ට පැය 4ක් ගියත් පැයක් ගියත් අර අන්තිම ප්‍රතිඵලය තමයි කියන්නේ
හදාගන්න එක තමයි කොහොමද කරගන්න ඕන අර තව ඉස්සරහට ප්‍රෝ වෙද්දි තමයි ටිකක් ඒ ටයිමින් එක ඕන වෙන්නේ මේ මොකද ඒක සෑහෙන ලොකු වැලියු එකක් ඇඩ් වෙනවා මේ ටයිමින් එක අඩුවෙන්ම කරන එක්කෙනාට මේ ඒ කියන්නේ ඒක කම්පැනියට ගිහිලා තමයි තේරෙන්නේ ඔයගොල්ලන්ට ඒ කියන්නේ අඩු කාලේ වැඩක් දෙද්දී ඒක කියන්නේ අනිවාර්ය නෝට් වෙන දෙයක් සහ මේ යම් කෙනෙක්ට ඩිලිවර් කරන්න අඩු කාලයක් යනවා කියන්නේ මේ කියන්නේ එයා වැඩ දන්නේ කෙනෙක් නිසානේ. එතකොට අර එයාට අර ලොකුවට වැඩක් හම්බුණත් ඒක ගානට මැනේජ් කරගන්න පුළුවන්. හරි මේක බලන්නකො. මේකේ හරි මේක හදමු. හරිද? constructs the figure 5 using the given dimensions. හරිනේ? හරි. මේකේ මං කිව්ව දේවල් තමයි ඔලුවට මතක් වෙන්න ඕන. මේක කඩා ගන්න කීපයකට. හරිද? කොහෙන් හරි පටන් ගන්න නම් කොහෙන් හරි කඩා ගන්න වෙනවනේ. මේක එක කොටසක්. මේක මැද කොටසක්. මෙන්න මේ කෑල්ල තව කොටසක්. මේ කෑල්ල තව කොටසක්. හරිනේ. මට ඔක්කොම කලින් මෙන්න මේ කට්ටිය කියන්නේ මේක ඇන්දේ කොහොමද කියලා. මේ මැද කෑල්ල. මුලින්ම මැද බේස් එක තමයි ඇදලා. ඔව් හරි බේස් එක නැගගත්ත කියන්නේ කොහොමද මේක ඇන්දේ? පස්සේ තමයි මේකට පාවිච්චි අන්තිමට වගේ ඇදගත්තා. මේකට පාවිච්චි කර හරි අන්න එක තමයි මට ඕන උත්තරේ ඒක තමයි මේ රිබ් එකක්ද ගැහුවේ කියලා. ඔව් ඕකේ අර මුලින්ම ඇඳලා අරගෙන ඉතුරු ටිකට රිබ් එක ගැහුවා. හරි එලෙක මම ඒක බැලුවේ නැත්තම් කොහොමද කරේ කියලා මම බැලුවේ රිබ් එකක් ගැහුණා හරිය ඉරයි රිබ් එකක් ගැහුවා. හරිනේ එල එහෙනම් හොඳයි. හරි මේක හදමු මේක හදන්න ඕන මේක හදාගෙන යන්න ලේසි විදියක් ලේසි නම් නෑ. මෙන්න මෙයාගෙන් පටන් අරන් ගියත් එකක් කියලා හිතනවා මෙයාගෙන් පටන් අරන් ගියත් එකක් කියලා හිතනවා. හරිම කරදරයක් නේ. අපි මේ මැද කොටුව ගහලා ගහමු. මැද කොටුව ගහලා ගහමු. හරිනේ. ඔහොම යන්නේ. මේ අතරම මේ ඩයිමෙන්ෂන් දාලා ගියොත් යන්නේ නැහැ මේ. වෙලා යන්නේ සමහර වැඩේ කරන්න ඕනේ. මොකද? හලෝ කිය මොකක් කර ප්‍රශ්නයක් තිබ්බා? නෑනේ. හරි. මේ මම ඇත්තට මගේ ප්ලෑන් එක තමයි මෙන්න මේ කෑල්ල ගහලා හරි මෙන්න මේ කෑල්ල ගහලා මම මෙන්න මේ පැත්තේ ප්ලේන් එකට මේ ෆේස් එකට මේක සෙටප් කරගන්නවා මේ පැත්තේ පිටවස්සේ ෆේස් එකට මෙන්න මේක සෙටප් කරගන්නවා. හරි. එහෙම තමයි බැලුවේ. හැබැයි මේ ඊට වඩා ලේසි ක්‍රමයක් තියෙනවා මට මේ තේරිච්ච විදියට. ඕගොල්ලෝ කිය කොහොමද? මම නම් දැන් ලේසි ක්‍රමයක් කියලා මට තේරුනේ මේ මූව ගහලා මේක හදලා මේක ඇවිල්ලා මෙහෙම ගියා නම් හරි කියලා. කියන්නේ මේ මෙතනින් පටන් අරන් මෙන්න මේ උඩින් යටට එන්න. යටින් උඩට යන්න නැතුව. ඕගොල්ලෝ කොහොමද කරේ? මේ උඩින් යටට වෙදී කියන හොඳයි වගේ. මම කරේ ඕක බෙඩ් එක ගැහුවා. ඔය මැද යට මැද කෑල්ල හරහා. ඒක ගහලා ඊට පස්සේ යට කොටස ගැහුවා. යට කොටස ගහලා ඊට පස්සේ මේ ඔය දෙපැත්තේ ඔය මං ඇඳලා තියෙන කෑල්ල. පෑන් එකේ. ඒ ඇඳලා තියෙන කෑල්ලේ රවුමයි ඕක කෙලින්නේ එන්නේ. ඕක මං ඇදලා නැතිවම කෙලින් එන්නේ. මේ ඒ කෑල්ල ගහගත්තා ඊට පස්සේ මේ මැද කොට්ට ගහගත්තා. ඔය මේ රිබ් එක ගහගෙන ඉන්න කොට්ටක් ගහගත්තා. හරි ඒවුනේ ඒක ගහගෙන මේ අර ටික කෑල්ලෙන් කෑල්ල එක්ස්පෝට් කරා මේ මෙහාට. ගහලා ඊට පස්සේ මෙතෙන්ට රිබ් එක ගැහුවා. මෙතෙන්ට අර හෝල් එක මේ එක්ස්පෝට් කට්ටයක් දැම්මා මේ ඔය ඩීප් එක 6 මිලිමීටර්. හරි. ඒක හවුලන්නේ. මේ කවුද අනිත් දෙන්න? අනිත් දෙන්න නැද්ද? නෑ අවුලන්නේ මේක නම් මෙන්න මේක උසන් ඇවිල්ලා මේ කෝ මේ වගේ ළඟින් යන එකක් තිබ්බනේ මොකක් හරි ක්‍රෝමක් දාපු මොකක් හරි මෙන්න මේ කෑල්ල උසන් ඇවිල්ලා මේක ඕනේ මෙන්න මේ තියෙන්නේ මේක උසන් ඇවිල්ලා ගැහුවොත් මේ ඒ වගේ යන්නේ තියෙන්නේ. ඔව්නේ මෙන්න මේ රවුම් පොඩ්ඩක් රිලේෂන් එක අයින් කරලා මේ මෙතනට දැම්මනම්
ඕක ලස්සනට ඔය විදිහ කියලා. හරි මේක වැඩි කතා නැතුව හදලා මම මේ පැත්තේ ඉඳන් කතාවට යන්න. රවුමේ පැත්තේ යන්න. මේ මැද කෑල්ල ඕනේ. කවුද විදුරුස කිව්වේ නැහැ. කොහොමද ගියේ? එහෙමද ගියේ? පොර නැද්ද? හරි. ඒක හදමු. මම එයා නැද්ද මීටින් එකේ? ලීව් වුණානේ. නැතුණා අය සික්කල් කියලා මොකක්ද. හුඩා රෝවලේ. ඩේටා ඔෆ් ද එක්ක සිග්නල් ඔෆ් වුණාද ඕන ඔෆ් වුණාද දන්නේ. හුඩා රෝවලේ. මන්ට හරිනේ ඕගේ අන්ටර දෙන්නන්නේ තියෙන්නේ. හරි හරි අන්ටර දෙන්නනේ හරි. විකස් කියලා දැන් ටටක් කරලා දාගෙන යනවා. මේකේ තව රෝමක් ගන්න ඕනනේ. තව රෝමක් ඔය දාන්නත් උනා. මොහොම යන්නේ. ඕකේ නෝ. හරිද? ඊළඟට මේකේනවා මෙන්න මෙහෙම. හරිද? ඊළඟට ආයෙ අපිට පුළුවන් මේකේනවා මෙන්න මෙහෙම. හරිද? හරි ස්කෙච් එකයි එක්ස්ට්‍රූඩ් තුනයි ගැහුවා. ඊට පස්සේ කරන් තියෙන ලේසි වැඩි තමයි. දැන් මෙහෙමනේ ඔය කෑල්ල කාව. ඊට පස්සේ හදමු මෙන්න මෙයාට දාලා. මේ ෆේස් එකනේ ගන්නවා. ෆේස් එකට ගියා ස්කෙච් එකක් දාන්නයි තියෙන්නේ. මේක ගියා ඉස්සරහට අත්‍යවශ්‍ය වෙයි කියලා හිතලා මම මේක තියාගත්තා. මේ කන්ස්ට්‍රක්ෂන් කරන්න මේක උඩ යන්න වෙන මෙහෙම. මේ මහත කෑල්ලම ගිහිල්ලා තියෙනවා. පොඩින්න අපි වෙන විතර ඈතින් රවුමක් තියාගමු. මොහොම රවුම් දෙන්න තියෙන්නේ. ඒ සම්පූර්ණ රවුමම අරගන්නට එන්නේ නැහැ. ඒකේ පළලටම ගිහිල්ලා ඒකේ පළලටම මෙන්න මේ ගානට යන්න ඕනේ. හරි හරි මෙන්න මෙහෙම යන්නේ. මේ මොකද්ද වෙන්නේ? හූ. අතර මොකක්ද තියෙනවනේ පොසිෂන් නෑ ඉතින්. ඒ මොකද? ටහුටහුටහුටේ. ඒකයි දන්නේ නැහැ. නෑ ගයින් කරන්න ඕනේ. ඔන්න ඔහොමනේ යන්නේ. ඔන්න ඔයගේ ලයින් යන්නේ ගිහලා තියෙන. හරි. මේ ඔන්න ඔතන ළමයි නේද මේ පිටට් එකක් දානවා ඉන්නේ ඒකයි කරන්නේ. එතන දාලා දීලා තියෙනවා රේඩියස් එක 10ක් කියලා තියෙනවා. හරි එලකිරි. ඕක ඕනේ තියෙන්නේ. ඕකට අග්ගම මිරර් කරගන්න. හරි මේක ස්කෙච් එක නැතුව අපිට පිටට් එකක් දාලා කරන්න පුළුවන් ඈ. ඒක අවුලක් ගන්න එපා. එක්ස්ට්‍රූඩ් බේස් බොස් බේස් එකක් කරමු මේක මේ පැත්තට. පිටවසට තමයි ඩිරෙක්ෂන් එක තියෙන්නේ. හරි ඔන්න ඕක දෙන්න. ඕක ආවා. මේ මම මොකක් කරේ වැරද්දක් කරා. නෑනේ මම කොටුව ගහුවා කොටුව ගහන එකට මේක හැපුවේ. මෙතනින් එන්න බෑ කොටුවක්. ඔව් කොටුව අර බෙඩ් එක හදලා දෙනවා. ඔව්. පොඩ්ඩින් මේ ආතල් වැඩක් කරන්න බලමු.
ඒක එහෙම තියාගෙන කරන්න බැලුවේ පොඩි වැඩේ හරියෝ කියලා දෙන්න. මම try out එකක් දෙන්න ගියේ මේ වැඩි. ඒවා සම්ප්‍රෙස් කරපුවා වගේ මොකක් හරි එහෙම මොකක් හරි නේ. සප්‍රෙස් එකක් තමයි දැන් අයින් කළා. බඩු තියෙනවා මේ එයා පස්සේ පාවිච්චි ගන්නවා කියලා හිතාගෙන තමයි සප්‍රෙස් එක ආව වැඩක් වෙන්නේ නැහැ. මං හිතන්නේ ඒක ගන්න පුළුවන් කියලා. බෑ ගන්න බෑ. මේ මං ගත්තේ මෙතනටනේ. ප්ලේන් එක අරගෙන ඉන්න බෑ මෙතනට. ඒක හයි හදන්න වෙනවා. ඉන්නේ වෙන ප්ලේන් එකකද? නැත්නම් අපිට මෙහෙම කරන්න පුළුවන්. මම මේ විකාර වැඩක් කරන්න යන්නේ දැන්. මර්ජ් එක අයින් කළා මර්ජ් එක නැතුව බෑ කරන්න බෑ. ඔය හොර වැඩ කරලා මම ඔය එක වැඩ වලට පුළුව ගිහිල්ලා තියෙන දැන් මගේ. නැත්නම් ඔය කරන්න පුළුවන් මේ බෑ මේක මේක නම අමාරු ස්කෙච් එක තියෙන්නේ මේකනේ. නැත්තම් කරන්න පුළුවන් මේ ඔය කෑල්ල හදලා කෑල්ල වෙනම කියන්නේ මර්ජ් කරන්න නැතුව මේ කෑල්ල අරගෙන ආවිල්ලා මෙතනට සෙට් කරගන්න. මට මතකෙද එහෙම පුළුවන් මේ මොකක් අර තියෙනවා මේ මූව් කරගෙන යන්න පුළුවන් කෑල්ල. මේ එහෙම වුණ අපි මේ හරි මෙතෙන්ට යන්න. වැඩි දන්නවනේ. ඔහොම දැම්මා. ඔම කිය අයියෝ ආයා වාතේ. මේ මොකක් හරි රිලේෂන් එකක් යනවා නම් ඒකයි ප්‍රශ්නේ. මේ මොකක්වත් ෆික්ස් නැති වෙච්ච නිසා තමයි එයා මේ ටග් ගාලා ලයින් කරගන්න යන්න එහෙම වැඩක්. හරි නෝක් ගියා. මේ අපි මේකට ෆිලට් එක දාමු. ඔහො. මේ ඉන්නේ නැත්තේ වෙන විතර වැඩි නිසා. ඔක පහ කරලා හරිනේ. මිර එන්ටර් එක ගියා. ඕක දැම්මා. බ්ලයින්ඩ් එක දෙමු. නොවිස. හරිනේ. ඕක දුන්නා. ඉතින් ඉතුරු එක නම් ඇති දෙයක් නැහැ. කජු කරන වැඩ. තාම ආන්නේ නැද්ද දිලුෂ? මම හිතුවා ෆෝන් එක වුණා දැන් නවා කිව්වා. ඒක දුන්නා. මම WhatsApp message එකක් දැම්ම ඒක ඩිලීට් වෙලත් නැහැ. එහෙනම් මේ ෆෝන් එක වුණා දැන් කවුද? රෙකෝඩ් එක දාන්න. ගියා කොහේ ඉස්සර රිබ් ඉන්නවා. රිබ් එක මෙහෙට තියෙන්නේ. රිබ් එක තුල දැම්මා. හරි. හරි එලකිරි. ඒකත් හරි. ඕගොල්ලෝ මේ ඔක හදලා මේ මෙහෙම දාන්න නැතුව මේ මොකක් හරි පාටක්වත් දාලා දැම්මේ. එහෙනම් මුකුත් දැම්මේ නැහැ. අපිට කිව්වා නේද ඕන නැහැ කියලා. කියලා නැත්තම් දාන්න යන්න බැහැ කියලා. එහෙනම් ඕගොල්ලෝ එහෙනම් ප්‍රශ්න අර දෙන්නව කියන්නේ ඈ අර අනිත්ලා ගිහිල්ලා. ඉහළ ගිහින් මොකක් මෙසේජ් එකක් ගන්න. හරි මේ අන්තිම එක නම් ඉතින් ඇති දෙයක් නැහැ මේ create the model channel ඉතින් ඕක නම් මේක හදන්න ඕන. පෙන්වන්න දෙයක් නැහැ මේක නම් කිරි කවි කන වගේ වැඩ. ඔව්. මේක නම් සූත්‍රා දෙක සූත්‍රලා ඕ දාලා මිනිට් එකක් දාන්න තියෙන්නේ. අපි මේවා 3D print කරගන්නකොට කොහොමද කරන්නේ? ඒකේ මේක print කරද්දි දැන් මේ මොනවා හරි අපේ ඩිසයින් එකක් හදලා print කරනකොට ඕ ලෝක print කරගන්නවා කියන්නේ ඔව් මේක print කරන්න ඕන කොහොමද කරගන්නවා? ඒක machinery පාඩමේ කියලා දෙනවා. slicing ඒකයි කොහොමද ලේසර් කට් ගහන්නේ 3D print කරගන්න කියලා. කැලලක් දාද්දි. මම මේ පාරකේ ටික කරන්න කියලා හිතාගත්තා. කට්ටියට. ඒ හොඳයි. ඔව් එතකොට කියලා දැන් කොහොමද කරන්න කියලා මේ සාමාන්‍ය ඇතුළේ වෙන දේ. ඒකයි මේ ෂීට් මෙටල් පාඩ අපි ළඟම තියුවේ සෙට් කරලා කරමු මේකට මේ මම අරකට දාන්න මට ඒ ඔයාපට අහලා බලන්න කට්ටියකින් මෙහෙම දෙයක් කරනවා එනවද කියලා මට නිකන්
එනවනම් කී දෙනෙක් විතර එනවද කියලා? මේ දවස්වල දැන් අපේ බැච් එක ගැන මේ පොඩි අවුලක් තියෙනවා එක්සෑම්. එහෙනම් දැන් බැරි වෙයි. ඔව් මේ කවද්ද දවස්වල ඉවර දැන් වෙන්නේ? ආයි එක්සෑම් කියනවා ඉවර වෙන්නේ නම් 9. දැන් 30 එකක් තියෙනවා 2 එකක් තියෙනවා. ආයි 3යි 5යි තියෙන එක ලියන්නේ නැහැ කිව්ව කට්ටිය. හ්ම්. ආයි 9 තියෙනවා. ආ ආ ආ ආ. නවයෙන් එහෙනම් ආයි 10 එකක් මම කරන්න ඕගොල්ලන්ටත් කරලා ඉවර නැත. ඕගොල්ලන් කරක් කරන නැත්නම් මේ පාඩම ඕගොල්ලන් එක්කම එකට කරන්න කියන්නම් ෂීට් මෙටල් පාඩම එදාට. මම එහෙනම් ඉතුරු ටික ඉවරයක් කරන්න. මොකද දැන්ට අපි පාඩම් ඔක්කොම වගේ කරලා තියෙන්නේ. දැන් එහෙනම් ඉතින් අපිට මේ සතිය පටන් ගන්න පුළුවන්. ඩ්‍රෝවින් ටික ඉවරයක් කරලා දාන්න පුළුවන් ෆුල්. ඩ්‍රෝවින් ටික ෆුල් ඉවරයක් කරලා දාන්න පුළුවන් මේ එතකොට ඒක හරි. එතකොට ඊට පස්සේ තියෙන ඩ්‍රෝවින් එක ඊට පස්සේ ඇසෙම්බලි. එතනින් එහාට දෙයක් නැහැ කරන්න. ඒ දෙක තමයි තියෙන්නේ ෂීට් මෙටල් පාඩම මේ කවුරු හරි ආවද ලොකුරනේ. ඔව් කවුද කියනවා. ඒකයි මේ මැසිනරි පාඩමයි. හරියට ගත්තොත් මේ ලබන සතියේ ඩ්‍රෝවින් මේ සතියේ ඩ්‍රෝවින් ටික කියලා දෙනවා. ඊට පස්සේ මැසිනරි පාඩම කියලා දෙනවා. හරියි. මැසිනරි පාඩම මම මේක ඇත්තට වර්ක්ෂොප් එකක මොකක් කර ගන්න ගියේ ඒක මේ ඒක ප්‍රැක්ටිකලි අමාරු වගේ කියන්නේ කට්ටියට එන්නයි එහෙම බෑනේ ඒක මේ මට ඒක ප්‍රැක්ටිකල් ගන්න බෑ මම ප්‍රොසෙස් එක කියලා දෙන්නම් ෂීට් මෙටල් එකේදී ලේස කට් කතාව කොහොමද කියලා දෙනවා. එතකොට මම මේකේදී මැෂිනරි පාඩමේදී මේ මූලිකත්වය දෙන්නේ ගොඩක් නිකන් උඩින් කියනවා මං ලොකු දෙයක් නන්න ඒක නේද පොඩි දෙයක් තියෙන්නේ ඔය ෆයිල් ගැනයි කපා ගන්න ඒ ටිකයි ඒ ටික තමයි මේ ෂීට් මෙටල් පාඩම එක මං වර්ක්ෂොප් එකක් වගේ තමයි දැන් කරන්න හිතන්නේ. ඕගොල්ලන්ට එහෙම ගාණක් මොකක්වත් ගන්න නැහැ. මේ කියන්නේ දවස් දෙකකට වගේ තමයි බැලුවේ. ඒකෙදි අර තනිකරම ෂීට් මෙටල් එකේ මොකද්ද කතාව ඊළඟට අපි ෂීට් මෙටල් එක ඩිසයින් එකක් කරගන්න කොහොමද ෂීට් මෙටල් එකෙන්දී ඔය අපිට කරන ඩිසයින් එක මැෂින් එකට කම්පැටිබල් විදිහට කරන්න කොහොමද කියලා. දැන් අපිට ෂීට් මෙටල් පාවිච්චි කරලා හැම මොකුලම කරන්න බෑ. ඒ කියන්නේ හිතේ හැටියට ඩිසයින් ගහන්න බෑ. මේ එතකොට ඒකෙදි අපි බලන්න ඕන මේ අපේ තියෙන මැසින් එකෙන් නමන්න පුළුවන් එකක්ද ඔය නමද්දි අපිට තියෙනවා කියන්නේ ඒක කියන්නේ දැන් සාමාන්‍ය ගන්න ෂීට් මෙටල් වලදී නමද්දි එන මේ බෙන්ඩ් රේඩියස් ගානක් තියෙනවා. දැන් අපි මේ මෙන්න මෙහෙම 90ට වගේ අපිට මොකක් හරි ඩිසයින් එකක් හදනවා නම් එහෙම හදන්න බෑ. ඇත්තටම ෂීට් මෙටල් වලින්. ඒතකොට ෂීට් මෙටල් අපි කියන්නේ හිතන්නකෝ එතකොට ඒකට ගන්න ඕන ෂීට් මෙටල්. හරිද? ඒ කියන්නේ හිතන්න යකඩලි මොකක් කර උගල වැඩක් කරන්න මොකක් හරි කරනවා කියලා. එතකොට මේක වා ඩිසයින් කරොත් මෙන්න මේ බොක්ස් එක්ස්ට්‍රූඩ් දදා ආයි ඒ කියන්නේ ඔයාට ඒක හැදුවට ඔයාට ඒ වැඩේ කරන්න බෑ. ප්‍රැක්ටිකලි කරන්න බෑ. හරි ප්‍රැක්ටිකලි එක මැනුෆැක්චරින් කරන්න බෑ. ඒතකොට මැනුෆැක්චරින් කරන්න යම් කිසි දෙයක් යකඩ පාවිච්චි කරලා කරනවා නම් අනිවාර්යෙන් ගන්න ඕන ඔය ෂීට් මෙටල් එකම තමයි. ඒතකොට ඒකෙන් යද්දි යන විදි වෙනස්. ඒක මීට වඩා සරලයි. හැබැයි සරල වුණාට මේ බලන්න ඕන මේ මැෂින් වලින් හරියට කරන්න පුළුවන් විදිහ තමයි අපි හදන්න ඕනේ. ඒතකොට ඒ ටික මම මතක් කරනවා. බෙන්ඩින් මැෂින් එක ගැන කියලා දෙනවා. සහ බෙන්ඩින් මැෂින් එකේදී අපි වගුව බලාගන්නේ කොහොමද කියලා බලන්න ඕනේ. මොකද බෙන්ඩින් මැෂින් එකේ ඒ තියෙන ගාන බලලා තමයි මේ ඕක යකඩේ නවන්න පුළුවන් විදිහට මෙතන හදා ගන්න ඕනේ. නැත්තම් බෑ. මේ සමහරලාට අරන් ගියන පස්සේ නවන්න බෑ. එහෙම කේස් තියෙනවා. ඔය ටික තමයි මම කියලා දෙන්නේ එදාට. ඩිසයින් එක ගහන්න, ඩිසයින් එක කපන්නයි වැඩක් කරගන්න තමයි කියලා දෙන්නේ එදාට. ඒ ටික තිබ්බම මේ තාවොත් ඔව් හැබැයි අදාළ එකක් නෙවෙයි. මොකද අපි 3D printer එකක් ගන්නවා නම් සාමාන්‍යයෙන් මොකක්ද මොකද? printer එකක් ගන්නවා නම් Creality තමයි Creality එක සාමාන්‍ය හොඳයි හැම දෙයකටම overall හොඳයි. ඒකෙන් සාමාන්‍ය බජට් එක කියලා යනවා දැන් ගන්න. දැන් නම් සාමාන්‍ය normal එකක් ඔය 70 ඉඳන් පටන් ගන්න ඉතින්. ඉඳ පටන් ගන්නනේ. ඔව්. ඒක සාමාන්‍ය ඒ වගේ සාමාන්‍ය වැඩක් අපිට කරගන්න පුළුවන්. සාමාන්‍ය වැඩක් කරගන්න පුළුවන් අවුලක් නැහැ. එහෙම ප්‍රශ්නයක් නැහැ. ගහ ගන්නයක් ඒව කරගන්න පුළුවන්. කරගන්න පුළුවන්. ඊළඟට මේ අර මම එදා ප්‍රශ්නයක් ඇහුවා මේ ටූල් බොක්ස් එකේ කතාවේදී අර ගියර් එකේ කතාව මම එදා ටූල් බොක්ස් වලට කියලා දුන්නා මේ
නෝමල් කතාව කියලා දුන්නා. ඒකෙදි ඔයාලට කියලා දෙනවා මේ ඉතින් පවර් ට්‍රාන්ස්මිෂන් වල ගියර්ස් වල ස්පර් ගියර් එක තියෙනවා. මේ මෙතන දාන්න බෑ. ඩ්‍රයිව් පාර්ට් එක විතර ගන්න ඕන. ඔව් ඔය ඉතින් ඕක දැන් හදාගන්න පුළුවන්. මේක නම් මේ පාර්ට් එක නම ගහලා හදුවේ. ඔතන හදාගන්න මෙතනින් නම් ගන්න බෑ. මේ අපි මේ ඇසෙම්බලි එකකට දාලා තමයි ගන්න ඕනේ. ඒකට තමයි ගන්නට හදාගන්න පුළුවන්. ඔතනදී ගන්න පුළුවන් අපිට ඔක්කොම ටික මේ හදලා කරලා මේ ගියර් එක හදලා ගන්න පුළුවන්. ඔතනින්. මේක මේ අර මේ ගියර් එක වල රයිට් ක්ලික් කරලා පස්සේ ක්‍රියේට් පාර්ට් කියලා එකක් ආවා. මම එතනින් තමයි අර මේ කිව්වේ දාන්නේ. ඒක හැබැයි ඇසෙම්බලින් තමයි ක්‍රියේට් පාර්ට් එක. ඔතන. මේ ගියර් මේකනේ. ඔව් ඔය කියන්නේ අපේ සාමාන්‍ය ඇසෙම්බලියට දාලා ගහද්දි මේ ඔක්කොම ටික හදලා ගන්න පුළුවන්. මෙතනින් ඉන්නේ ඉතින්. ඔව් මෙතන මේ මොඩියුල් එකයි ඔව්. එකයි ට්‍රයැන්ගල් එකයි ප්‍රෙෂර් ඇන්ගල් ඔක්කොම ටික හදන්න පුළුවන්. ඔය වැඩේම තමයි අපි මං අර බේරින් ටික කරේ. මතකද බේරින් එකේදී බේරින් දාද්දි මං කිව්වා මේක අයින් කරන්න කලින් බේරින් එකට ගිහිල්ලා බේරිම වෙනවා. අර මං ඇසෙම්බලි පාර්ට් එක ගත්තේ. අපිට ඒක වෙනම ගන්නත් පුළුවන්. අරගෙන බේරින් ටිකේ අංකේ දාලා අපිට මේකට වඩා වාසි ඇසෙම්බලිය හදන එක. මොකද දන්නවද? ඇසෙම්බලිය ගහන හෝල්ඩ් එකට මේ සාපේ අපිට බේරින් වල මෙතනින් ඉන්නවා ලේසි වැඩේ. අර අපිට නිකන් ඇසියුම් කරලා මේ කට් එකක් දාලා අපිට බේරින් එක ඇදලා දාන්න පුළුවන්. ඇදලා දැම්මට පස්සේ අපිට බේරින් එක එයා ඔටෝ අරන් පෙන්නනවා. ඒ වාසිය තියෙනවා. හරිනේ ඔය ටික තමයි තියෙන්නේ මේ එන අර ලබන සතියේ අපි ඉවරයක් කළා දාමු. ඊටු ටික මේ ටක් ගාලා ඉතුරු ඉවරයි ඔයගොල්ලෝ වැට් ටික. මේ ඔයගොල්ලෝ වැට් ඉවරයි ඊළඟ මම දන්නේ නැහැ මේ කියන්නේ කට්ටිය ඔයගොල්ලන් ඉන්නද මේ අයි කරන්න එහෙම බලාපොරොත්තු වෙමින් ඉන්න. එහෙම වුණොත් පටන් ගන්නවා නැත්තම් දන්නේ නැහැ. පෝස්ට් එකක් හදලා දාමු ඔව් බලන්නකො මේ කට්ටිය කියන්නේ සෙට් එකක් ඉන්නවා විතරක් කරනවා. මේ එහෙම තමයි දැන් ඔයගොල්ලෝ කට්ටිය වැඩේ කරගන්නම නෑ. ඒක නිසා තමයි පටන් ගත්තේ. ඒක තමයි එහෙම දාන්න විදිය. ස්ටෑට් හදුවලා හොඳයි නේ. ඒක ෂෙයා කරතයි. ඕ ඒක තමයි ඇත්තටම කලින් පබ්ලිසිටි මොකක්වත් දෙන්නේ නැහැ. කලින් පේජ් එක උතේම තිබ්බා මම ඔක්කොම නවත්තලා දැම්මා. දෙවෙනි බැච් එකෙන් පස්සේ මට එපා වුණා කරන්න මේ ඒ කියන්නේ කට්ටිය අන්තිම ඒ කියන්නේ වීඩියෝ බැලුවෙත් නෑ මොකක්වත් කරේ නෑ. මට එහෙම වුණා අමාරු වුණා. දැන් මේක අවුලක් නෑ මේ පාර එක. දැන් උගලගේ සෑහෙන ප්‍රශ්න කතා කරා මම දැන් විරාට් නම් දන්නවා විරාට් පළවෙනි එකෙන් ඉඳන් ඉන්නවා. මේක ඇත්තට කලින් බැට් එකට වඩා හොඳ වුණා. කියන්නේ ළමයි අඩු වුණාට මේ වැඩේ ගියා ඉතින්. අවුලක් නැතුව. මේ මම පෝස්ට් එකක් හදනවා. පළවෙනි ටැස්ටිං ඉතින් කියනවා. ඈ අපේ පළවෙනි එකේ ඉන්න සෙට් එකක් හිටියනේ. ඉන්දියාට කරගත්තේ නෑනේ. කලින් එකේ මම එහෙම ගෲප් දෙකක් ඇඩුවේ නෑනේ. එක ගෲප් එකේ තිබ්බේ. කරගත්තා හොරගේ අන්තිම නම් කීප දෙනා ඉඳී. ඊට පස්සේ පළවෙනි කවුලක් නෑ. දෙක නම් මිරෝරහන්. ඒක කියනවා. ඒ කියන්නේ කරගත්තේ නෑ. මම සෑහෙන්න දැන් උගලන් පිටිපස්සේ මම අහනවා අසයින්මන්ට් එක කරාද ඔක්කොම කරාද කියලා. ඒමයි දෙවනි එකේදී ගොඩක් අය කරගන්න නැතුව ආයි මේ මගෙන් ඇහුවා මේ වීඩියෝ ටික ආයි බලන්න පුළුවන්ද මං කිව්වා ඉතින් අවුලක් නැහැ මං එහෙම ගානක් ගන්නෙත් නැහැ මේ වීඩියෝ ටික දෙතේ ඊට පස්සේ ඉතින් මං දන්නේ ඉතින් කට්ටිය උනන්දු වුණා වැඩේ කරන්න මම ඒක කියන හැම වෙලාවෙම මේ කියන්නේ මගෙන් පුළුවන් තරම් ප්‍රයෝජනයක් ගන්න කියලා කියන්නේ දේවල් කියලා දෙන්න නැතුව නෙමෙයි මාගෙන දන්නවත් නෙමෙයි කියලා දෙන්න කියලා දෙනවා ඒක නිසා මම ඕගොල්ලෝ අහන්න මම දාන්නම් කට්ටියනට රෙකමන්ඩ් කරනවා නම් මම මේ වැඩේ කරන්න. අපි මේ නෙක්ස්ට් වීක් ගමු මේ තව ඒතර සති දෙකයි තියෙන්නේ මේ අර කට්ටියට මම කිව්වේ මේ හීට් මෙටල් පාඩම කට්ටියට මම වර්ක්ෂොප් එකක් කරන්න බැලුවේ. මේක ඒකට කරමු. හරිනේ මේ එහෙනම් අපි නෙක්ස්ට් වීක් මේ සතිය හම්බෙමු ඉරිදට එහෙනම් කටේ ගුඩ් නයිට්. මම මේක දාන්න රෙකෝඩ් එක. එලකිරි